සෞර්ධ හිතවතුනි සාමීචිය නමින් වැඩසටහන් මාලාවක් දෙසතිකට වරක් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ජාතික මට්ටමේ හෝ ජාත්‍යන්තර මට්ටමේ සංස්කෘතික, දේශපාලනික හෝ සමාජීය කාලීන නිමිත්තක්. මේ අතිශයින්ම සෞර්ධශීලී සංවාදයක් මිස කිසිදු පක්ෂ දේශපාලනික අරමුණක් උදෙසා කරනු ලබන සාකච්ඡාවක් නොවන බව දැන්වීමට කැමැතියි. මේ සාකච්ඡාවට සම්බන්ධ වන පාර්ශ්වකරුවන්නේ සිනමාවේදිනී ඉනෝකා සත්‍යංගිනී කීර්තිනන්ද. ඇය සිවිල් චරිතයක් බව ඔබ දන්නවා. ජානක සිසිර කුමාරවන මා සමාජ නිරීක්ෂකයෙකු ලෙස හඳුන්වා දීමට කැමැතියි. මට මේ දීපු දරුවා මේ දරුවගේ අකුරු මේ තියෙන මට දීපු ගෙනල්ලා දීපු දරුවගේ අකුරු මේ තියෙන ඕන CID එකට මන් දෙනවා මේ ගන්න මම නංග අතින් වහගෙන ඉන්නේ පුද්ගලයන්ට යම් කිසි මේකක් මේකේ මේ තියෙන ටික ඔක්කොම තියෙන මේ අර .net එකක් තියෙනවා මේ අද දවසේදී අපි මහරගම නගරයේ ඇතුළු ලංකාවේ ප්‍රධාන නගරවල අදත් හෙටත් විරෝධතා ව්‍යාපාර සංවිධානය කරලා තියෙනවා. හේතුව තමයි මේ NPP ආණ්ඩුව කඩිමුඩියේ කඩිකුලප්පුවේ ගෙනත් තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව. මේ කියන අපි මේ කියන LGBTQ කියන මේ අපේ සංස්කෘතිය නොගැලපෙන දේවල් මම හිතන්නේ අපිත් ඔබතුමියලා මේ රාජකාරියන අපි ඉගෙන ගන්න කාලේ හරි මම මේවා අපි කවදාකවත් කොහේ රටේ ලෝකේ සමාජය අහපු දේවල් නෙමෙයි විද්‍යාත්මකව මනෝවිද්‍යාඥයන් ලෝකෙ වටේ ඉන්න අය මේ සම්බන්ධයෙන් අවුරුදු ගාණක් තිස්සේ පරිශීලනය කරලා කියනවා මේක මිනිස්යාගේ තත්වයක් මිනිස්යන් කියන්නේ මේ සත්ත්ව ලෝකයේ තියෙන තත්වයක්. එතකොට මිනිස්යන් අතර ඒ සම්බන්ධතාවයන් තියෙනවා. එතකොට ඒ වගේ සම්බන්ධතාවයන් ඉතාමත්ම ඈත කාලයක ඉඳලා පැවතිලා තියෙනවා කියන එක ඊට පස්සේ මේ විද්‍යාත්මකව තහවුරු වෙනවා. අනික් අතට ඓතිහාසික කරුණු මත නොඑක් සමාජවල සමරිෂි සංක්‍රාන්ති පුද්ගලයන් සිටිය බවට තියෙන තොරතුරු කතාවල් එළියට එනවා. චීනයේ සිටපු මේ සංක්‍රාන්ති සමාජ භාවි පුද්ගලයන් ගැන කියනවා, අධිරාජ්‍ය ගැන කියනවා, මහා ඇලෙක්සැන්ඩර් වගේ අධිරාජ්‍ය ගැන කියනවා. දැන් මේ එතකොට බටහිර මේ හිටපු ඊට පස්සේ තුර්කියේ හිටපු සුල්තාන්වරු ගැන කියනවා. එතකොට මේ ආකාරයේ හැම තැනින්ම මේ වගේ තොරතුරු වාර්තා වෙනවා. දැන් ලංකාවේ වුණත් මේ ඒ වගේ තොරතුරු වාර්තා වෙනවා. මේ අර ජන කවි වල හිතන් තියෙනවා මේ අර රජ්ජුරුවන් ගෑනු කෙනෙක්ගේ වෙස් අරගෙන ගිහිල්ලා මං හිතන්නේ හාමුදුරුවන්ගේ නම කොරචට හාමුදුරුවන්ව රවට්ටන්න කාන්තාව වෙස් අරගෙන ගියා කියලා කියනවා. එතකොට පිරිමි කෙනෙක් කාන්තාව වෙස් ගන්න මේ උත්සාහ කරන්නේ යම් කිසි ඒ පුද්ගලයාගේ ලිංගික නැඹුරුතාවයේ ඇම්බිගියුටි එකක් නැත්නම් අපහැදී කියන්නේ අපි කියන විදිහේ ස්ත්‍රී පුරුෂ කියන දෙකෙන් එහාට යන ඉතාමත්ම මේ පුළුල් නැඹුරුතාවයක් තිබිච්ච කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මේ වගේ කාරණා ගොඩක් ඓතිහාසිකවත් තියෙනවා. අපිට සිද්ධ වෙන්නේ 1885 දී මට මතක හැටියට දණ්ඩ නීති සංග්‍රහය බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන්නාම ඒ කාලේ බ්‍රිතාන්‍ය යටත් විජිතවල තිබිච්ච සහ එංගලන්තයේ තිබිච්ච නීතිය තමයි හඳුන්වලා දුන්නේ. මේ නීතියට අනුව ඒ කාලේ මේ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු අතර සිද්ධ වෙන මේ ලිංගික සම්බන්ධතාවයක් තහනම් කරලා තිබුණා. කාන්තාවන්ට ඒක අදාළ වුණේ නැහැ. මොකද මහරජිනම කිව්වා මේ ගෑනු දෙන්නේ මොනවා කරන්නද කියලා අහලා තියෙනවා. ඉතින් එතකොට ගෑනුන් වයින් කරලා පිරිමින්ට විතරක් ගෙනාපු නීතිය තමයි මේ හැම පරණ බ්‍රිතාන්‍ය මේ යටපිච්චවාදයේ පාලනය වෙච්ච රටවල් වලට තිබුණේ. දැන් එහෙම තිබිච්ච රටවල් ගණනාවක් මේකෙන් මිදෙනවා. ඉන්දියාව අධිකරණ තීන්දුවක් කරහා මිදෙනවා. නේපාලයේ පාර්ලිමේන්තුවේ සම්මත වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ හරහා මිදෙනවා. තායිවානය, ජපානය වගේ රටවල් පාර්ලිමේන්තු සම්මත නීති හරහා මෙවැන් මිදෙනවා. එතකොට මේ
ඒ වගේම තායිලන්තය වගේ රටවල් මේ කිසිම බටහිර යටත් විජිතවාදයකට ලක් නොවී තිබීම නිසා ඒ රටවල් වල මේ නීතිය ප්‍රශ්නකුත් නැහැ. ඒ වගේම ඒක මේ අවලංගු කරන නීතියකුත් නැහැ. ඉතින් මෙහෙම තත්ත්වයක් තියෙන්නේ. නමුත් අවාසනාවකට ලංකාවේ මේ තත්ත්වය තියෙනවා. ඒ නීතිය එහෙම විතරක් නෙවෙයි කාන්තාවන්ටත් අදාළ වෙන විදිහට චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව සමයේ ජීවිතීරිස් අධිකරණ ඇමතිවරයා විසින් කියනු ලැබුවා. මේ වගේම ආපු පාර්ලිමේන්තුවේ ආපු විරෝධතාවයකට මුහුණ දෙන්න කොන්ද පණ නැතිකම හින්දා තමයි වගේ දෙයක් වුණේ. ඉතින් එතකොට මේ අපි නැවතත් විද්‍යාව සහ විද්‍යාව දිහා බැලුවොත් මේ සාම්ප්‍රදායික සහ අගතිගාමී දේශපාලනඥයන් කොච්චර කෑ ගැහුවත් මේ රටේ ඉන්න සමශිෂ්ට සහ සංක්‍රාන්තික සමාජවාදී පුද්ගලයන් නැති වෙන්නේ නැහැ. සිද්ධ වෙන්න තියෙන එකම දේ තමයි ඒ කෑ ගහන්න උන්ට විරුද්ධව යම් කිසි ආකාරයේ හානි කිරීමක් සිද්ධ වෙන්න පුළුවන්, හිංසනයක් ඇති වෙන්න පුළුවන්. මොකද හැමෝම කියනකොට මේ මිනිස්සු අස්වාභාවිකයි, මේවා බටහිර, මේවා අරහිම මෙහෙම කියනකොට අර යුද්ධ කාලේ දෙමළට වෙච්ච දේ, පශ්චාත් යුද්ධ මේ ඉස්ලාම් භක්තිකයන්ට වෙච්ච දේ දැන් ලංකාවේ සමරි සංස්කෘතිකයන්ට වෙනවා. ඉතින් මේ තියෙන සම්බන්ධතාවය ගැන පැහැදිලි වටහා ගැනීමක් අපේ රටේ ජනතාව විසින් ඇති කරගත යුතුයි කියලා තමයි මම කියන්නේ. දරුවෙක් රීප්‍රොඩක්ටිව් නැත්නම් ප්‍රජනන කටයුතු සඳහා මේ හැකියාව ලබන වැඩිහිටියෙක් බවට පත් වෙනවා. එතකොට ඊට කලින් මේ අධ්‍යාපනය ලබා දීමේ ඉතාමත්ම වැදගත්කමක් තියෙනවා. එතකොට මේ අධ්‍යාපනය ලබා දීම හරහා තමයි ඒ සම්බන්ධයෙන් තියෙන සියලු මිත්‍යාමත දුරු කරලා විද්‍යාත්මක තොරතුරු ඒ දරුවාට ලබා දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට මේක ඉතාමත්ම වැදගත් වෙන්නේ මේ ළමුන් අපයෝජනය කිරීම වැළැක්වීමට. සමහරලාට ළමුන් දන්නේ නැතුව ඒ ළමා වයසේදී යම් නිවික සම්බන්ධතාවයන් ඇති වෙන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි අපයෝජනයක් සිදු වෙන්න පුළුවන්. ඒකට හේතුව මේ වැඩිහිටියන් විසින්, ඒ කියන්නේ ආගමික ආයතනවල පූජකයන් හැම ආගමකම තියෙනවා. ඒක සිද්ධ වෙනවා. ඒකට තොරතුරු තියෙනවා. මේ තොරතුරු ලබා ගන්න පුළුවන් ලංකාවේ මේ පොලිසියේ මේ දත්තහරහා ඒ වගේම සමහරවිට පවුල් වල අය, සමහරවිට මිත්‍රයෝ මේ අය දරුවන් අපයෝජනයට ලක් කරනවා. එතකොට ඒ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලැබිලා තිබුණා නම් ඒ අපයෝජනෙ නිවෙන්න පුළුවන්. එතකොට ඒ කරුණු නිසා මේ අධ්‍යාපනය ලබා දෙන්න ඕන. ඉතින් එසේ අධ්‍යාපනය ලබා නොදුන්නොත් සිද්ධ වෙන්නේ මේ අපයෝජනයන් වැඩි වෙන එක. ඉතින් මම හිතන විදිහට රිපෝට් වෙන්නේ වාර්තාගත වෙන්නේ ඉතාමත් අඩු සංඛ්‍යාවක්. හේතුව මේ සමාජයෙන් සිදුවෙන යම් බලපෑම් නිසා බොහෝ දුරට දරුවන් මේක ගැන ප්‍රකාශ කරන්නේත් නැහැ. දරුවන් මේ ගැන එලිකිරීම කරොත් දෙමාපියන් ඒ සම්බන්ධ කටයුතු කරන්නේත් නැහැ. ඉතින් හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ තොරතුරු තියෙනවා පූජකයන් ආරක්ෂා කිරීමට, වැඩිහිටියන් ආරක්ෂා කිරීමට මේ දරුවන්ට සිදුවෙන ලිංගික අපයෝජන මේ සම්බන්ධයෙන් වාර්තා කිරීමක් නැතුව තියෙනවා. ඉතින් මේ හැම කාරණයක්ම, මේ හැම හානියක්ම වළක්වා ගන්න තියෙන හොඳම ක්‍රමය මේ දරුවන්ට හැම ආකාරයෙන්ම ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්න. එතකොට කවුරු හරි දෙමව්පියෝ හිතනවා නම් මේ දරුවන්ට ලිංගික දිශානීතිය සම්බන්ධ අධ්‍යාපනයක් ලබා නොදී යුතුයි කියලා. එතකොට එතන බ්ලැක් හෝල් එකක් තියෙනවා. එතන යම්කිසි හිදසක් තියෙනවා. කවුරු හරි කියනවා නම් මේ සමරිසිත්වය කියන කරුණු දරුවන් දැනගත යුතු නැහැ කියන එක, එතනත් බ්ලැක් හෝල් එකක් තියෙනවා. මොකද ලිංගික අපයෝජනය හෝ ලිංගික සම්බන්ධතාවයන් දරුවන් අතර ඇතිවීම සමහර වෙලාවට මේ ඒ කියන්නේ විෂම ලිංගික විතරක් නෙමෙයි, සමරිසි සම්බන්ධතාවයන්, සමරිසි ලිංගික සම්බන්ධතාවයන් ඇති වෙන්නත් පුළුවන්. දුෂ්ට දේශපාලඥයන් තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා නොයෙකුත් ආකාරයේ අන්තගාමී ප්‍රයෝග යොදා ගන්නවා. අපි ඒක දැක්කා ලංකාවේ යුද්ධ කාලය තුල. ඒ ලංකාවේ සතුරෙක්ව නිර්මාණය කරලා තිබුණා. දෙමළ තමා සතුර, ඒ කියන්නේ වාර්ගික සතුරෙක් නිර්මාණය කරලා තිබුණා. ඊට පස්සේ යුද්ධය අවසන් වුණාට පස්සේ පාස්කු ප්‍රහාරය හරහා සහ ඊට කලින් ආගමික සතුරෙක් නිර්මාණය කරලා තිබුණා. ඒ තමයි මුස්ලිම් ඉස්ලාම් කණ්ඩායම. දැන් ඒ දෙකම යම් ආකාරයකට වර්තමාන ආණ්ඩුව විසින් निराකරණය කරලා තියෙන අවස්ථාවක අලුත් සතුරෙක් අවශ්‍යයි. ඒ සතුර තමයි සංක්‍රාන්තවාදී සමාජ සමරිසි පුද්ගලයන් කියන ඒ කණ්ඩායම. එතකොට මේ සතුරා නිර්මාණය කිරීම විශේෂයෙන්ම අගතිගාමී දේශපාලන යෙදෙන කණ්ඩායම් වලට අවශ්‍යයි. ඒ සතුරා නිර්මාණය කිරීම තමයි දැන් කරලා තියෙන්නේ. ඉතින් යම් ආකාරයකින් අපිට පුළුවන් වුණොත් මේ සතුරා නිර්මාණය කරලාද සතුරා සම්බන්ධයෙන් තියෙන මතිමතාන්තර, ඒ කියන්නේ විද්‍යාවන් විදහෙලන්නට
සමූහයක් ප්‍රජාවන් අතර තියෙන මිත්‍යාවන් බිඳහෙලන්නට මේ අගතිගාමී දේශපාලඥයෝ තවත් සතුරෙක් හොයාගන්න ඉඩ තියෙනවා. නමුත් මේ සත්‍ය කියන්නේ කුඩා හැමතිස්සෙම සතුර හම්බ වෙන්නේ සුළුතර කණ්ඩායම් වලින්. මොකද එතකොට මහා කණ්ඩායමේ බහුතර කණ්ඩායමේ සහාය ලබා ගැනීම පහසුයි මේ ඡන්ද ව්‍යාපාර තුලදී. ඉතින් ඒක තමයි මම හිතන්නේ දැන් සිද්ධ වෙමින් යන්නේ. සාමිච YouTube මාලිකාව ඔස්සේ අද දින අපි කතා කරන මාතෘකාව තමයි නොරිසි සමරිසි. මේ මාතෘකාව ඇතුළෙම තියෙනවා සෑහෙන තරම් විවාදාපන්න තත්ත්වයක්. මොකද මේ වෙනකොට අපේ ලාංකික සමාජය තුළ නොරිසි සමරිසි භාවයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සමරිසි භාවය කියන මාතෘකාවත් එක්ක පැටළුණු අධ්‍යාපන ශාස්ත්‍රයේ යම් වැඩපිළිවෙලක් සමාජයේ විවිධාකාර මතවාදයන්ට ඒ වගේම විවිධාකාර ප්‍රශ්නවලට සහ කැළඹීම් වලට ලක් වෙලා තියෙනවා. අතර මේක උනේ මෙහෙමයි. දැන් වර්තමාන ආණ්ඩුව විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එකතු වෙලා ශාරීරික සුවතා යන විශේෂ ක්ෂේත්‍රයට යම් කිසි දෙයක් එකතු කළා. ඒ තමයි 6 වෙනි ශ්‍රේණියේ සිට 9 වෙනි ශ්‍රේණිය දක්වා ශාරීරික සුවතා අධ්‍යාපනය කියන කොටසට ලිංගික අධ්‍යාපනය කියන විෂය යටතේ ලිංගික දිශානති කියන යම් විශේෂ ක්ෂේත්‍රයක් ඇතුළත් කිරීම. මෙය සමාජයේ විශාල කැළඹීමකට ලක්වුණු කාරණයක් බවට පත් වෙලා තිනවා. අනික් අතට මේ සම්බන්ධව දැඩි විවාදයක් ලාංකික සමාජය තුළ තිබුණත් ඒක කොයිතරම් දුරට විෂයානුබද්ධද කියන කාරණේ අපිට මතු කරන්න වෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් ආණ්ඩුව මේ ප්‍රතිසංස්කරණ හරහා අතිවිශාල අනාගැනීමක් කරලා තිනවා. ඒක පැහැදිලි. අනික් අතට ඒකට විරුද්ධව ඉන්න පිරිස, කියන්නේ විපක්ෂය ඇතුළු විපක්ෂයට සහයෝගය දක්වන පිරිස අර ඔවුන්ට පුරුදු වැඩවසම් ඒ වගේම අර ජරා ජීර්ණ දේශපාලන ක්‍රමයම අනුගමනය කරමින් පුද්ගල චරිත ඝාතන මඩගසා ගැනීම ඔස්සේ තමයි මේකට ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. අපි කියන්නේ මේකයි. දැන් මේකේ විෂයානුබද්ධ භාවය කවුද මතු කරලා තියෙන්නේ? ඇත්තම සමාජයේ මේ වෙලාවේ දෙකට බෙදිලා තියෙනවා මිසක් මේකේ විෂයානුබද්ධ භාවය ගැන කතා කිරීමක් බොහෝ තරම් අඩුයි. අනික් අතට දැන් මේ සම්බන්ධව අපි කතා කරනවා වගේම ඇත්තටම සමරිසි භාවය නෙමෙයි විෂම ලිංගිකත්වයේ පවා අපේ රටේ ජනතාව දැනුවත්ද? මෙන්න මේ තැනින් අපි පටන් ගමු. ඇත්තටම මේ දැන් මම කැමති ඒ අන්නේ මාතෘකාව අන්නේ පුරුල් කෝණේ යටතේ මෙතෙන්ට එන්න. මොකද එතන ඉඳන් ආවොත් තමයි මේ ප්‍රශ්නේ අපිට හරියට මේ ආමන්ත්‍රණය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපේ රටේ විතර නෙමෙයි දකුණු ආසියාවේ පවා ගත්තත් විෂම ලිංගිකත්වයේ ගැහැණු පිරිමි අතර තියෙන සම්බන්ධතාව ගැනවත් අපේ සමාජය දැනුවත්. කියන්නේ ජීව විද්‍යාත්මක ගත්තොත් මේක මහා අරුමයක් නෙමෙයි. එතකොට ඒ අරුමයක් නොවන දේ පවා මේ අරුමයක් කරගත්තු අපේ මේ කලාපය තුල කවුද මේ කියන්නේ ඇයි මේ විදිහට මේ ලිංගිකත්වයේ කියන සාධකේ මෙච්චර ප්‍රබල විදිහට අරාජික විදිහට වැඩ කරන්නේ? ඔන්න ඔතනින් මම පටන් ගන්න කැමති ඉනකොට පුළුවන් ඔතනින් ඉඳන් ඉස්සරහට යන්න. ඔව් ඇත්තටම සිසිර දැන් මේ මාතෘකාව විෂය කරගෙනම අපි කතා කරද්දී දැන් මෙතන විශාල ආందోලනයක් සමාජ කැළඹීමක් සංස්කෘතික කැළඹීමක් දේශපාලන කැළඹීමක් දක්වා මේක වර්ධනය වෙලා තියෙන තත්ත්වයක් තුළ මේ මාතෘකාව කියන දේ අපි විග්‍රහ කරලා ඒ තුළ තියෙන අවශ්‍යතාවය සහ ඒ තුළ තියෙන මේ ප්‍රතික්ෂේප කිරීමේ හේතු හැටියට සමහර අය දක්වන කාරණා අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ තේරුම් ගැනීම තුළ අපි ඉස්සෙල්ලාම මේකේ මූලයන් අපි හඳුනාගෙන සිටිය යුතුයි කියන එක මම විශ්වාස කරනවා. ඒ අනුව දැන් මේ ලිංගිකත්වය කියන එකත් ඇත්තටම ජීව විද්‍යාත්මක එහෙම නැත්නම් භෞතික ලිංගිකත්වය වගේම සමාජ ලිංගිකත්වය කියලා මූලික කොටස් දෙකකට බෙදෙනවා. මොකද දැන් භෞතික ලිංගිකත්වය එහෙම නැත්නම් ජීව විද්‍යාත්මක ලිංගිකත්වය කොහොම අපි කවුරුත් දන්නවා මේ උපතින් මිනිස්සෙක් ඉපදෙනකොට අරගෙන එන තමන්ගේ ලිංගික අනන්‍යතාවය කියලා. ඒක දැන් සාමාන්‍යයෙන් ඒක මේ ක්‍රෝමසෝම එහෙම නැත්නම් වර්ණ දේහ තුලින් වෙන් කර හඳුනා ගන්නවා වෛද්‍ය විද්‍යාවේදී XX කියන මේ ක්‍රෝමසෝම යටතේ ඉපදෙන අය මේ ස්ත්‍රීන්ය XY යටතේ ඉපදෙන අය පුරුෂයින්ය එහෙම නැත්නම් එතනිනුත් එහාට ගිහිල්ලා තවත් ප්‍රභේදයක් හඳුනා ගන්නවා මේ ඉන්ටර්සෙක්ස් කියලා. ඉතින් ඒක XXX හරි එහෙම නැත්නම් XXY හැටියට මූලයේ පටන් මේ කියන්නේ අපි කියන්නේ මේකේ ප්‍රාරම්භයේ පටන්ම මේක වෛද්‍ය විද්‍යාත්මකවත් හඳුනා ගන්නාලද අයිඩෙන්ටිෆයි කරන ලද ෆැක්ට් එකක් එහෙම නැත්නම් කාරණාවක්.
එතකොට මේක මේ අරුණයක් නෙමෙයි. මේක මේ වර්තමාන සමාජය තුළ මහා විශාල මේ විදිහට අලුත් දෙයක්. එහෙම නැත්නම් මේක මේ අපිට අයිති නැති දෙයක් හැටියට හඳුනාගෙන වර්ණගෙන මේ දේ ඇත්තටම මේ බොහොම කාලයක පටන් ලෝකේ පවතින දෙයක්. ඇත්තටම කියනවා නම් මේ කියන්නේ දැන් මේ ජීව විද්‍යාත්මක හඳුනා ගැනීම වල අවශ්‍යතාවය 1800 ගණන් වල වගේ කාලේ ඇමරිකාවේ මේ මේරි ක්ලැන්ඩවන් වගේ එහෙම නැත්නම් මාග්‍රේට් සැග්නර් වගේ අය මේක ඉස්මතු කළා මේ කතා කරලා තියෙනවා ඇත්තටම. ඊට පස්සේ මේක මේ ලිංගික අධ්‍යාපනයක් කියන එක අවශ්‍යතාවය දක්වා මතුවෙන තැනකට. එහෙම නැත්නම් අපේ දරුවන්ගේ පෙළ පොත්වලට කියන්නේ මම කියන්නේ ලෝකේ පුරා දරුවන්ගේ පෙළ පොත් තුළට එහෙම නැත්නම් මේ ලිංගික අධ්‍යාපනය කියන විෂය හැටියට මේක යම් කිසි ආකාරයක දැනුවත් භාවයකට පත් කළ යුතු දෙයක් හැටියට හඳුනාගෙන තියෙන්නේ ඇත්තටම මේ 19 වෙනි සියවසේ අගභාගයේ වගේම මේ 20 වෙනි සියවසේ මුල් කාර්තුව වගේ කාලයක් අතරතුර තමයි මේක මේ ලෝකේ අවශ්‍යතාවයක් හැටියට හඳුනාගෙන තියෙන්නේ. එතකොට මේ කාරණාව ඊට පස්සේ මේ විවිධ රටවල් වල මේ බොහොම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙලා දැන් අපි ගත්තොත් මේක ස්වීඩනයේ වගේ රටක් තමයි පුරෝගාමී රට හැටියට හඳුන්වන්නේ මේ ලිංගික අධ්‍යාපනය කියන එක ඇත්තටම මේ විෂයක් හැටියට කිසියම් නිශ්චිත වයසකදී දරුවන්ට මේ ඉගෙනිය යුතුයි කියලා හඳුනාගෙන තියෙන්නේ. ඒක පුරෝගාමී කාර්ය අතට අරගෙන කටයුතු කරපු රටක් ස්වීඩනය. අපි දන්නවා ස්වීඩනයේ වගේ රටක මේ මානව හිමිකම් අතින්ද මේ සාමාන්‍ය නිදහස අතින්ද මිනිසුන්ගේ සතුරු දර්ශකය ගත්තොත් ඒකෙත් ඉහළම ස්ථානයක තියෙන හැම අතින්ම මේ ලෝකේ බොහොම මේ ඒ කියන්නේ සංවර්ධනයේ කියන්නේ හොඳ මාපකයන් සලකුණු කළ රටක්. එතකොට ඒ වගේම අපි නෙදර්ලන්තයේ වගේ රටක් ගත්තොත් මේ ලිංගික අධ්‍යාපනය කියන එක ඇත්තටම අනිවාර්යයි. නමුත් එංගලන්තයේ වගේ රටක් ගත්තොත් ඇත්තටම එංගලන්තයේ මෑතක් වෙනසුරුම. ඒ කියන්නේ 2020 විතර වෙනකම්ම මේ තිබුණේ මේ ලිංගික අධ්‍යාපනය දරුවන්ට අවශ්‍යද නැද්ද? මේ විෂය හඳුනා ගැනීමට දරුවන් පෙළඹිය යුතුද නැද්ද කියන එක දෙමව්පියන් විසින් ගුරුවරුන් සමග සාකච්ඡා කරලා තීරණය කිරීමේ කටයුත්තක් හැටියට. ඒ කියන්නේ එංගලන්තයේ වගේ බොහොම මානව හිමිකම් අතින් ලෝක සංවර්ධන මාපකයන් අතින් ඉහළම තැනක තිබුණත් දැන් බොහොම නිකන් බටහිර රටක් කියලා අපි හඳුන්වනවානේ කට පුරාම. දැන් ඒ එංගලන්තයේ පවා යම් ආකාරයකට මේ තීන්දුවක් තිබිලා තියෙනවා මේක දරුවන්ට අවශ්‍යද කියන එක දෙමව්පියන් විසින් තීරණය කළ යුතුයි කියලා. මුත් 2020 විතර වගේ කාලේ ඉඳලා තමයි මේක යම් වයස් සීමාවකට පස්සේ මේ කරිකියුලම් එකට ඇතුළත් කළ යුතුයි. එහෙම නැත්නම් විෂයපතේට ඇතුළත් කළ යුතුයි කියලා තීරණයකට එළඹිලා තියෙන්නේ. ඒකත් අවුරුදු 16 කියන වයස තමයි එංගලන්තයේ අනිවාර්යයක් හැටියට හඳුනාගන්නේ. ඒ කියන්නේ අර ඊට පහළ මුලින්ම තිබිච්ච අවුරුදු 11-16 අතර මේ වයස් කාණ්ඩය තුලදී මේක අවශ්‍යම නැහැ කියන එක තමයි ඔවුන් අද ඉන්න ස්ථාවරය. ඉතින් ඔය වගේ ලෝකයේ මේ සම්බන්ධයෙන් විවිධ මේ එක කියන්නේ ජාතීන් අතර, රටවල් අතර, සංස්කෘතීන් අතර මේ විභේදනයක් තියෙනවා. ඒක මොකද මේක එක්තරා ආකාරයකට මේ මනෝමූල ගනුදෙනුකුත් හින්දා මොකද දැන් අපි මේ කියන පුළුල් මාතෘකාව ගත්තත් අතර මේකේ මේ sexual orientation කියන එක වගේම මේ gender expression කියන එකත් මේ තුල වර්ණගෙන හින්දා. එතකොට මේ කියන්නේ තමන්ගේ ලිංගිකත්වයේ ප්‍රකාශනයක් හැටියට කොහොමද ඉදිරිපත් කරන්නේ කියන එක. ඉතින් ඔය වගේ කාරණා ගොඩක් මේකේ තියෙන මේ තාක්ෂණික මේ මට්ටම තුල වර්ණගෙනවා. ඉතින් ඒ හින්දා ඒ පුළුල් තැන ඉඳලා තමයි අපි මේ මාතෘකාව හඳුනාගත යුත්තේ සහ මේ මාතෘකාවේ තියෙන වැදගත්කම ඵලදායීතාවය අපි තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ. ඔබ හොඳ තැනකට ආවා. ඒ කියන්නේ මේකේ තියෙන විවිධත්වය ගැන මේක ඇත්තටම එක්තරා තැනකදී මේක විස්තර කරලා තිනවා මේ ලිංගත්වය කියන විෂය වර්ණාවලිය ස්පෙක්ට්‍රම් එකක් විදිහට. ඒ කියන්නේ ඇත්තටම අපි හොඳ ආකාරව දන්නවා. ඒක අපි පසුව කතා කරමු ලිංගත්වය කියන එක කොයිතරම් දුරට දේශපාලනිකව භාවිත කරන ආයුධයක්ද කියලා. ඒ කියන්නේ මුළු ලෝක ඉතිහාසය පුරාම එහෙම භාවිත කරලා තියෙනවා. ඒක ඇතුළේ මේ විද්‍යාවේ දියුණුවත් සමග තමයි මේ ස්පෙක්ට්‍රම් එක. එහෙම නැත්නම් මේ වර්ණාවලිය අපිට දිගහැරලා තියෙන්නේ. ඒක ඇත්තටම විද්‍යාත්මක කාරණා. දැන් උදාහරණයක් ගත්තොත් අපි දන්න ඔය LGBT ඒකේ තව Q සහ A විදිහට විග්‍රහ කරනවා. ඒක ඇතුළේ ඇත්තටම ඒක ඇතුළේ ඇත්තටම තියෙන හරිම ස්වභාවික තත්වයක්. කියන්නේ අපි දන්නවා L විදිහට අපි ලෙස්බියන්, G විදිහට ගේ, B bisexual, T transgenders සහ
තව තියෙනවා හඳුනා නොගත් මේ අපි ඉන්න සමාජයෙන් පුරවැසියන් ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ගේ ලිංගිකත්වය උන්ට ප්‍රශ්නකාරී. සමහරට ඒ ලිංගිකත්වය ඔවුන්ගේ ජීවිත කාලය තුළදී කියන්නේ මාරු වෙන්න පුළුවන්. සමහරට ගැහැණු වෙන්න පුළුවන්, යම් කාලයකදී පිරිමි භාවයට ලං වෙන්න පුළුවන්. කියන්නේ අපේ ඇත්තටම මේක ප්‍රශ්නයක් වුණාද කියන ප්‍රශ්න තියෙනවා මේ බෞද්ධ අපිට. ඇත්තටම මේ බෞද්ධ සාහිත්‍යයේ පවා තියෙනවා එක සිටුවරයෙක් ගැන. ඒ සිටුවරයා එක්තරා කාලයකදී ගැහැණියක් විදිහට ඉඳලා මේ සහ ඊට පස්සේ මේ පිරිමියෙක් විදිහට ජීවිතය ගත කරපු කතා මාලාවක් පවා තියෙනවා. ඊට අමතරව දැන් තවදුරටත් කතා කරොත් කියන්නේ ලිංගිකත්වයේ පිළිබඳ සංවේදනා රහිත පුද්ගලයෝ ඉන්න පුළුවන්. විශාල පරිමාණයක මේක කැරකෙද්දී මේකට මෙතරම් විරෝධයක්. කියන්නේ මේ විරෝධය එන්නේ අපි මම කලින් කිව්වා මේක බෞද්ධත්වයේ ඇතුලේ ඉන්දියාවේ ඒ තිබිච්ච කාලවකවානුව බුදුන් වහන්සේ ඉපදුණුවේ කාලවකවානුවේදී මේ තාම පුළුල් ලිංගික නිදහසක් සහ මේ සම්බන්ධ දේවල් අරුමයක් නොවෙච්ච කාලයක තමයි මේ අපේ ආගම බෞද්ධ ආගම පවා ඇති උනේ. නමුත් පසු දැන් අද වෙනකොට මේ සම්බන්ධව වැඩිපුරම විරෝධයක් දක්වන්නේම භික්ෂුන් වහන්සේලා. ඒ කියන්නේ මේ බෞද්ධ ආගමේ නියමුවන් තමයි. ඇයි එහෙම වෙන්න හේතුව? ඔබ මේ මගින් මතු කරපු ප්‍රශ්නය කියන ඒ නිලයෙන්ම අපි අල්ලාගෙන මේ මාතෘකාව ඉදිරියට ගමන් කරනවා නම් ඇත්තටම දැන් බෞද්ධ කියන්නේ භික්ෂුන් වහන්සේලා තුල තියෙන මේ විනය පිටකයේ මූලික කාරණාවක් තමයි ඇත්තටම මේ තමන් සියලු මේ භෞතික එහෙම නැත්නම් ජීවමය ලිංගික කටයුතු මේ ඒ කියන්නේ පස්පව් වලින් එකක් නේ. ඒ කියන්නේ ඒක වර්ධේ හැසිරීම කියන්නේ යම් ආකාරයකට තමන් දැන් පුත්තඥාන මිනිස්සුන් ගන්න තමන්ගේ තියෙන මූලික බන්ධනයෙන් පිටස්තරව හැසිරීම තමයි වරදක් හැටියට හඳුන්වන්නේ. ඉතින් ඒ කියන කොටසම ප්‍රතික්ෂේප කරන හින්දා බෞද්ධ භික්ෂූන් තුළ මේ ලිංගිකත්වය කියන මේ කාරණාවම බැහැර කරලා තමයි ඔවුන්ගේ විනය ගොඩනගලා තියෙන්නේ බෞද්ධ මේ පැවතුම් තුළ. එතකොට ඒක බැහැර කිරීම තුළ ඔවුන් මේ කෙරෙහි ඇත්තටම බොහොම අවදිමත්ව ඒ ගනුදෙනුවට ප්‍රවිෂ්ඨ වෙනවා. ඒක මූලික හරයක් හැටියට ගත්තාම දැන් ඒ වගේම දැන් මෙතන තියෙන ලොකුම ගැටලුව තමයි දැන් මේ ලිංගිකත්වය කියන එක මේ හුඟක් අය බහුතරයක් මම කියන අපි බහුතරයක් සමාජයේ තේරුම් අරන් ඉන්නේ මේ මෛත්‍රිුන්ගේ සේවනය. එහෙම නැත්නම් මේ යම් ආකාරයකට මේ ශරීර දෙකක් එකට බද්ධ වෙලා සිද්ධ වෙන කිසියම් ආස්වාදනීය ක්‍රියාකාරකමක් හැටියට පමණයි. නමුත් මේ තුල තියෙනවා ඊට වඩා ඔබට ගමන් කරපු මානව සම්බන්ධතාවයක් ඒ වගේම සමාජ ගනුදෙනුවක්. එතකොට දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අපි තවදුරටත් පහළ මට්ටමට ගිහිල්ලා හැඳුන්වුවොත් ගැහැණු දරුවෙක් මුල් වරට තමන්ගේ යෝනි මාර්ගයෙන් රුධිරය පිටවෙන මොහොත ඇයට ඇත්තටම එක්තරා කම්පනයක් ඇති කරනවා. ඒ වගේම පිරිමි දරුවෙක්ට මුල් වරට නිින්දෙන් ශුක්‍රමෝචනය වෙන අවස්ථාවත් ඒ හා සමානව ඔහුට කම්පනයක් විමතියක් මතු කරන තත්ත්වයක්. එතකොට මේ සම්බන්ධයෙන් දැන් මේ තිගැස්ම ඒ භීතිය කරා ඔවුන් පැමිණීම නොකළ යුතුයි කියන තැන ඉඳලා තමයි ඒව සම්බන්ධයෙන් දෙමව්පියන් හෝ ගුරුවරුන් ඔවුන්ගේ මේ තියෙන ශාරීරික මේ කියන්නේ අවශ්‍යතා හෝ ශාරීරික මේ ගනුදෙනුව සම්බන්ධව මූලික අදහසක් ඔවුන් තුළ නිසි වයසකදී ඇති කළ යුත්තේ. දැන් මල්වරවියට පැමිණෙනකොට අපි දන්නවනේ අපේ වගේ රටවල් වල මේ වැඩිහිටි කාන්තාවක් හරි තමන්ගේ මව හරි මේ දියණියට කියනවා අවුරුදු 11 පනිනකොට මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. මෙහෙම තත්ත්වයක් තිබුණොත් ඒක වහාම මේ වැඩිහිටි කාන්තාවකට දන්වන්න කියලා. ඒකපුර දන්වලා ඒක මේ පිළිදරව් කරන්න. එතකොට ඒකට අවශ්‍ය පීවර අපි ගන්නවා. ඒ ආදී ඒ සංස්කෘතිය වටා තියෙන කාරණා මේ ඇයට හොඳින් පැහැදිලි කරලා දෙනවා. නමුත් දැන් පුරුෂ දරුවෙකුට කියන්නේ පිරිමි ළමයෙකුට හුඟක් වෙලාවට ඒ කාරණා ඒ විදිහටම කියවෙන්නේ නැහැ. මොකද මේ දැන් එතකොට සමහරවිට දැන් පියා හෝ තමන් කියන්නේ ආතා හෝ එහෙම නැත්නම් තවත් වැඩිහිටියෙක් හෝ එහෙම නැත්නම් පාසලේ ගුරුවරයා හෝ ඒ කාරණා ඒ විදිහටම පැහැදිලි කරලා කියන්නේ නැහැ. එතකොට ඒව අවශ්‍ය නැහැ කියන තැන තමයි තියෙන්නේ. එතකොට අර ඒගොල්ලන්ගේ මූලික ශරීර කාර්යභාරය පිළිබඳව එතකොට ඔවුන්ට දැනුවත් භාවයක් නැහැ. ඒ වගේම දැන් ඕක ඔතනින් එහාට ගමන් කරාම සිසිර මේ දැන් ඔය මේ දැන් ලිංගිකත්වය තුලම තියෙන්නේ හැම වෙලෙම අර මං කිව්වා වගේ ආස්වාදනීය තත්ත්වය ඒක මූලික මේ කාරණාවක්. එතකොට ඒක සමහරලාට අවට පරිසරය තුලින් වැරදි අත්දැකීම් වලට මේ කුඩා දරුවන් ග්‍රහණය වෙන්න ගෝචර වෙන්න වෙන තත්ත්වයක් තුළදී මේක මේ good touch bad touch කියන එක. එහෙම නැත්නම් වැරදි ස්පර්ශය සහ
ඒ කියන්නේ හරි ස්පර්ශය කියන එක හඳුනා දීමක් හැටියට තමයි මුලින්ම මේ ලිංගික අධ්‍යාපනය කියන එක මේ ලෝකයේ ඇත්තටම ගොඩනැගිලා තියෙන. ඒක මේ ડોક્ટર ඇල්ෆ්‍රඩ් සී කෙන්සි කියන මේ වෛද්‍යවරයා විසින් මේ කියන අදාළ කාරණාවම ඉස්මතු කරගෙන තමයි මේක ගොඩනැගිලා තියෙන්නේ. ඒ වගේම අර මේක ආයිත් මම මේ ඉතිහාසයටම ගිහිල්ලා ඒක නැවත මේ වරණගෙනවා නම් 19 වෙනි සියවසේ මුල වගේ මේ ලෝකේ බිහි වෙලා තියෙන එක්තරා සමාජ ව්‍යාපාරයක්ම මේක පදනම් කරගෙන social hygiene movement කියලා මේ ව්‍යාපාරය තුළ ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේම මේ ලිංගිකත්වය පදනම් කරගෙන දරුවෙක් සමාජයේ ගොදුරක් බවට පත් වීම. එහෙම නැත්නම් කියන්නේ වික්ටිම් කෙනෙක්. එහෙම නැත්නම් අපි කියන්නේ වින්දිතෙක් බවට පත් වීම වළක්වා ගැනීම සඳහා කොහොමද අපි දරුවාගේ තැන ඉඳලා මේ අධ්‍යාපනය ලබා දෙන්නේ කියන කාරණාව. ඒකට දැන් ඔයා මුලින් මතු කරපු තැනට නැවතෙනවා නම් දැන් ඇත්තටම අපේ රටේ හුඟක් වෙලාවට මේ ලිංගික අධ්‍යාපනය කියන මාතෘකාවම බොහොම රහසිගත සහ අපි ඉලිපිට කතා කළ නොයුතු සරලම වචනින් කියනවා නම් අසභ්‍ය දෙයක් හැටියට හඳුන්වලා මේ අපි ඒක කාලාන්තරයක් තිස්සේ ඇසුරු කරපු හින්දා මේ විශේෂයෙන්ම දැන් සමාජ නියමුවන් හැටියට කටයුතු කරනවනේ මේ සංඝ රත්නයේ අපේ නිකායවල ඉන්න මේ මහානායකවරුන් තමයි එක්තරා විදිහක නිල නොවන සමාජ ඒජන්තවරුන් හැටියට දේශපාලන ඒජන්තවරුන් හැටියට මේ අපේ රට තුළ කටයුතු කරන්නේ. එතකොට දැන් මෙවැනි මාතෘකාවක් පෙරමුණට පැමිණියත් එක්කම ඔවුන් ඒකට මැදිහත් වෙලා කියන්නේ තමන්ගේ හඬ අවදි කිරීම මම හිතන්නේ අතිශයින්ම සරල සාමාන්‍ය සාම්ප්‍රදායික දෙයක්. ඒක ගැන අපි විමතියක් ඇති කරගත යුතු නැහැ. නමුත් වැඩි තියෙන්නේ ඒ ඔස්සේ මතුවෙන විතීක වැරදි සහ මේ නොමග යැවීම තුළින් සමාජය තුළ ඇති කරන්න පුළුවන් අනවශ්‍ය කැළඹීම කියන එක තමයි අපි මෙතෙන්දි තේරුම් ගත යුත්තේ. දැන් මෙතෙන්දි වර්තමාන ප්‍රශ්නයටම අපි ફોකස් කළා. එහෙම නැත්නම් ඉලක්ක කරලා අපි කතා කරනවා නම් මෙතන පැහැදිලිව වැරද්දක් වෙලා තියෙනවානේ. ඒ කියන්නේ 6 වෙනි පන්තියේ ඉංග්‍රීසි මොඩියුලයේ දෙවනි පෙළ පොතේ තියෙන යම්කිසි අනවශ්‍ය මේ වෙබ් අඩවියක සඳහනක් එක්ක මම හිතන්නේ අපි මේක පැහැදිලි කළ යුතු නෑ. මොකද මේක ඊතරමටම කතා බහට ලක් වෙච්ච මාතෘකාවක් හින්දා හැමෝම දන්නවා. නමුත් ඒ තුලින් මතුවෙච්ච ආරවුලනේ මේ මොහොතේ විසඳා ගැනීමට බැරිව ඉන්නේ. ඇත්තටම එතන වැරද්දක් වෙලා තියෙනවා. අපිට ඒක මොනම ආකාරයකින්වත් ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද ඒ කියන වෙබ් ලින්ක් එක ඇත්තටම ඍජුව සම්බන්ධ වෙන්නේ සමලිංගික වෙබ් අඩවියකට කියලා අපි මේ වෙනකොට හැමෝම දන්නවා. එතකොට දැන් දරුවන්ට තමන්ගේ ශරීරය පිළිබඳ හරි අවබෝධයක් ලබා දීම සහ තමන් වින්දිතෙක් නොවි තමන් මනා සෞඛ්‍ය සම්පන්න මිනිසෙක් හැටියට පුරවැසියෙක් හැටියට කොහොමද මේ සමාජය තුළ තමන්ගේ අයිතීන් රැකගන්නේ කියන කාරණේ ගැන අපි දැනුවත් භාවයකට පත් කරද්දී අර වැරදි දේ තුලින් අපි ඒ උත්තේජනය ලබා දීම අපි කාටවත් පිළිගන්න බෑ. ඉතින් එතෙන්දී පැහැදිලි තැනක අපි සිද්ධ වෙලා තියෙන මේ ටෙක්නිකල් එරර් එක ඒ කියන්නේ තාක්ෂණික අවුල අපි තේරුම් ගන්න ඕනේ සහ ඒ අවුල තුලින් අපි මේ මාතෘකාවේ තියෙන අවශ්‍ය කොටස යටපත් වීමට තියෙන ඉඩ මේ හැකිතාක් දුරට මේ අයින් කරන්න ඕනේ. මොකද දැන් වෙලා තියෙන්නේ අර හඳ පෙල්ලුවාම ඇඟිල්ල දිහා බලලා ඇඟිල්ලට දෝෂාරෝපණය කරනවා වගේ මෙතන සිද්ධ වෙච්ච එක නිශ්චිත කාරණාවකින් ඇතිවෙච්ච අවුලින්ද අර සමස්ත මේ පද්ධතියේම තියෙන අවශ්‍ය කාරණාවල වැදගත්කම් යටපත් වෙලා අර අනිසි දේ ඉස්මතු වෙලා ඒක මහා කලබගෑනියක් බවට අදපත් වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් වෙන්නේ අර අවශ්‍ය දේ අනවශ්‍ය දේන් තෝරා බේරා වෙන් කරගෙන අවශ්‍ය දේ සමාජගත කිරීමේ අවස්ථාවක් ඒ තුලින් ගිලිහෙන එකයි. ඕක දැන් අපි ටෙක්නිකල් ඉර එකක් විදිහට අපි අර්ථකථනය කරනවා නම් ඒ කියන්නේ මේ වගේ ටෙක්නිකල් ඉරස් ගණනාවක් පහුගිය කාලය තුළ මේ ආණ්ඩුව සිදු කරලා තියෙනවා. ඒක ඉතා පැහැදිලි. කියන්නේ මම හිතන්නේ ජන බලවේගයට පක්ෂව කටයුතු කරන පිරිස පවා මේ ගැන වික්ෂෝපයෙන් ඉන්නවා. මොකද මේ තරම් ටෙක්නිකල් එරර්ස් ප්‍රමාණයක් මේ ඇයි ආණ්ඩුව කරන්නේ කියලා. ඊට දෙන උත්තර විපක්ෂයෙන් දෙන උත්තර ගැන අපි වෙනම කතා කරමු මේ වෙනම වෙලාවක. නමුත් මේ ටෙක්නිකල් එරර් සම්බන්ධව තියෙන චෝදනාවෙන් උන්ට මිදෙන්න බෑ. ඇත්තටම මේ
ලිංගිකත්වය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ තරුණ ප්‍රඥප්තියට අනුව ගත්තත් ලිංගිකත්වය හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ දැනුවත් භාවය ඒක මේ සම්මතයි. ඒ වගේම ලිංගික සම්ප්‍රේෂණය වන ආසාදන අඩු කර ගැනීම, අනපේක්ෂිත ගැප් ගැනීම අඩු කර ගැනීම සහ පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක් පුරවැසියෙකුගේ අයිතියක්. ඔහුට ළමා කාලයේදී ලැබිය යුතු අයිතියක් බවට පෙරට හඳුනාගෙන තියෙනවා. මේක හඳුනාගත්තේ මේ අදයේ නෙමෙයි. මීට අවුරුදු 20කට 30කට කලින් ඉඳන්. එතකොට මෙහෙම තත්වයක් යටතේදී මගේ ගැටලුව මේක. ඒ කියන්නේ දැන් අපේ රටේ විශේෂයෙන් අපේ රට ගත්තත් මෙහෙම උත්තර දෙන්න පුළුවන් දකුණු ආසියාතික රටවලින් ඉන්දියාව වගේ රටක් දැන් මේ තැන ගොඩක් පන්නලා තියෙන්නේ. අන්න ඒක අපි තේරුම් ගන්න ඕන. අපි ලංකාව ගමුකෝ. ලංකාව ඇතුලේ මේ වගේ ධනාත්මක දෙයකට මෙච්චර කැළඹීමක් එන්න හේතුව මොකද්ද? ඒ කියන්නේ දැන් මම අර ආයි බෞද්ධ දර්ශනය පිළිබඳ පැත්තෙන් ගත්තත් අපේ ආගමට අපේ ආගම විතරක් නෙවෙයි අපේ ග්‍රාමීය සමාජය ගන්නකො ග්‍රාමීය සමාජය ඇතුලේ සමලිංගිකයන්ට පීඩාවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මට මේ අපේ දැන් මේ මූලික විස්තර කථනය කරන ලද ආචාර්ය විසාකේස් චන්ද්‍රසේකරම් කතාවකදී කියපු කාරණයක් තමයි මේ ඇතැම් ඕස්ට්‍රේලියාව වගේ නැත්තම් මේ බ්‍රිතාන්‍ය වගේ නැත්නම් එංගලන්තය වගේ රටවලටත් වැඩිය අපේ රටේ ඇත්තටම සමලිංගිකයන් සම්බන්ධව තිබුණු ආකල්පය හරි පොසිටිව් දෙයක් කියලා. ඒ කියන්නේ අපේ ඇත්තටම හිංසාවට පාත්‍රය කළා නැහැ. ඒ කියන්නේ මෙවැනි අධ්‍යාපනයක් කිසිවක් නැති කාලෙදී වුණා. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම අපේ අර මේ සමාජ මතය හසුරුවන කණ්ඩායමකට. අන්න ඒක අපිට මේ දකින්න පුළුවන්. මෙන්න මේ தত্ত্বය යටතේ මේ වගේ සංවේදී මාතෘකාවක් එළියට ගනිද්දී ඒක ඇතැම් සමාජ කණ්ඩායම් වල මතභේදයට ලක් වෙන විදිහට ඒ පසුබිමක් නිර්මාණය වන්නේ ඇයි? කියන්නේ අපේ පහළ මට්ටමේ ග්‍රාමීය ජනතාවටත් මේක මහා ලොකු ප්‍රශ්නයක් නෙමෙයි නා සමලිංගකත්වය කියන එක මේ සමාජයේ හසුරුවන මේ මතවාදී කණ්ඩායම් වලට මේක මාර ගැටලුවක් වෙලා තින්නේ. නෑ මං කලින් ඔබට ඒකට පිළිතුරු දුන්නා මේ සංඝ රත්නයට ඇයි මෙහෙම මේ සම්බන්ධයෙන් මෙලිහත් වෙන්නට තියෙන බරපතල අවශ්‍යතාවය සහ එයට තියෙන කාරණා මොනවද කියන එක මම හිතන්නේ මම ඔබට පිළිතුරු දීලා අවසන් කරා. ඒක නැවත අපි කතා කළ යුතු නැහැ. නමුත් දැන් මෙතන අපි එතනින් එහාට ගමන් කරලා අපි තවදුරටත් මේකේ තියෙන තවත් පැතිකඩවල් හඳුනා ගන්න අවශ්‍යයි සිසිර. දැන් එතෙන්දී අර ඔබ කිව්වා වගේ දැන් මම නැවතත් වරනගනවා මේ ලිංගිකත්වය කියන්නේ මෛත්‍රීය සේවනයේ කියන තැනටම මේක ලඝු කිරීම තමයි ඒ කියන්නේ කාමයේ වර්ධව හැසිරීම කියලා කියන්නේ බෞද්ධ දර්ශනය තුළ. එතකොට ඒතර කාමයේ වර්ධව හැසිරීම සරලව කියන්නේ. ඒ කියන්නේ කාමය කියන්නේ වර්ධව හැසිරීමක් කිරීම තමයි අවසානයේ වරණගන්නේ. එතකොට ඒ තැන ඉඳලා බලන්නේ නැතුව දැන් ඇත්තටම දැන් මේ සෙක්ස් කියන දේ තුල එහෙම නැත්නම් ලිංගිකත්වය කියන දේ තුල ඇත්තටම අර මං කිව්වා වගේ මේක භෞතික කාරණා වගේ මනෝමූල කාරණා තියෙනවා. ඒ වගේම සමාජීය කාරණා තියෙනවා. එතකොට ඒ තුල දැන් අපි දන්නවා මේ තුල තියෙනවා අන්තර් සම්බන්ධතාවය මානව සම්බන්ධතාව ගොඩනගන ආකාරය තියෙනවා. ඉතින් ඒක ඇත්තටම රිලේෂන්ෂිප් එඩියුකේෂන් කියන තැනට අපිට දාන්න පුළුවන්. එතකොට මේ තමන්ගේ ශාරීරිය පිළිබඳ තියෙන අයිතිය, තමන්ගේ ශාරීරිය පිළිබඳ තියෙන මේ සෞඛ්‍ය සම්පන්නව ආරක්ෂා කර ගැනීම, ඒ කාරණා අපිට ඇත්තටම හෙල්ත් එඩියුකේෂන් කියන එකට දාන්න පුළුවන්. එතකොට සෙක්ස් එඩියුකේෂන් කියන එක ගාවට ගත්තොත් අපි තුන්වෙනි අර්ථයේ හැටියට දැන් මේ රටක හෝ මොනයම් වර්ගයක සත්ත්ව කුලයක හෝ මිනිස් කුලයක හෝ වර්ධනය එහෙම නැත්නම් රීප්‍රොඩක්ෂන් කියලා කියන්නේ ඒ රීප්‍රොඩක්ටිව් කියන මූලික අවශ්‍යතාවය කියන්නේ ජාතියේ පැවැත්ම ඔවුන්ගේ ඒ වර්ගය බෝ කිරීම කියන කාරණේදී ඇත්තටම මේ සෙක්ස් එඩියුකේෂන් කියන එක අත්‍යවශ්‍ය කාරණයක්. මොකද ඒක දැන් අර අපි කියන්නේ මාළුවන්ට පීනන්න උගන්නන්න ඕනේ නැහැ, කුරුල්ලන්ට ඉගිල්ලෙන්න උගන්නන්න නැහැ වගේ ඒක එහෙම තමයි. නමුත් දැන් මිනිසා කියන සත්වයා මනස මෙහෙවා කටයුතු කළ හැකි බුද්ධිය තුලින් තමන්ගේ ප්‍රවර්ධනය ලබාගත හැකි මේ සත්‍යයක් හැටියට අපි හඳුනා ගනිද්දී මේ සෙක්ස් එඩියුකේෂන් කියන එක මෙතනින් එහාට ගමන් කරලා ඔවුන්ගේ ජීවිත සාර්ථක කර ගැනීම පදනම මත. ඒ කියන්නේ ස්ත්‍රියක් හා පුරුෂයෙක් වෛවාහික බන්ධනයකින් එකතු වුණත් ඔවුන් තුළ සාර්ථක ජීවිතයක්, තෘප්තිජනක ජීවිතයක් තියෙනවද නැද්ද කියන කාරණේදී තමයි අර සෙක්ස් එඩියුකේෂන් කියන එක වැදගත් වෙන්නේ. මොකද දැන් දරුවන් බෝ කිරීම මේ පමණක් නෙමෙයි. කියන්නේ තමන්ගේ වර්ගය බෝ කිරීම පමණක් නෙවෙයි. එතනින් එහාට මිනිස්සෙක් හැටියට
තමන් ශාරීරිකව මානසිකව තෘප්තිමත් ජීවියෙක් හැටියට ජීවත් වෙනවද කියන කාරණේදී ඔන්න ඔය කියන විභේදනවලදී අපි එකිනෙක අතර තියෙන වැදගත්කම හඳුනාගත යුතුයි. ඉතින් ඒ කාරණා දැන් මෙතන වෙලා තියෙන්නේ අපි ඕනෑම දෙයක් අපි දැන් ඉන්ට්‍රොඩියුස් කරදී යම් කිසි දෙයක් සමාජයට අලුතෙන් හඳුන්වා දෙද්දී අපි ඒක කළ යුතු ආකාරයක් තියෙනවා. හරිද? ඒ ඕනම දෙයක් දැන් අපි දරුවෙක්ට නම් ඒක තවත් සංවේදී. නමුත් මෙතන වෙලා තියෙන්නේ අර මේ ගහින් ගෙඩි වැටෙන්නා වගේ මේක එකපාරට නිකන් අර ලොකු සමාජ කම්පනයක් එහෙම නැත්නම් සංස්කෘතික කම්පනයක් ඇති කරන තැනක ඉඳලා මේක නිකන් කඩාලා බිඳලා දාලා මේක මේ හෙලිදරව් කිරීමක් හැටියට එනකොට මෙතන අර ප්‍රතිවිරෝධ කණ්ඩායම් වලින් මතුවෙන විරෝධය ඇත්තටම අපිට පාලනය කරන්න බෑ. මෙතන මම ලොකු වැරද්දක් දකිනවා වර්තමාන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල මේ විෂයපතේ ඇතුළත් කිරීමේදී මොවුන් මේක අත්හදා බැලීමක් හැටියට ඉදිරිපත් කරන්නට හදපු ආකාරය පිළිබඳව. මොකද ඇත්තටම මෙවැනි දැන් අපි ගුණක් දන්නවා සිසිර අපි නිර්මාණයක් ගත්තත් එහෙම නැත්නම් මොකක් හෝ භාණ්ඩයක් වෙළඳපොළ නිකුත් කරන භාණ්ඩයක් යම් වෙළෙන්දෙක් නිකුත් කරනවා නම් ඒ වෙළඳ භාණ්ඩය පිළිබඳ මුලින්ම පූර්ව ප්‍රචාරය කියලා එකක් තියෙනවා. ඇඩ්වර්ටයිසින් කරනවා. හරිද? එතකොට දැන් අපි යම්කිසි සුවිශේෂ සමාජ සංකල්පයක් අපිටම සමාජ විද්‍යාඥයෙක් ඉදිරිපත් කරනවා නම් ඔහු ඒ පිළිබඳ පසුබිම ඊටාම මනමින් විග්‍රහ කරලා තමයි මේ සමාජ සංකල්පය මේ සමාජගත කරන්නේ. එතකොට ඕනෑම දෙයක තියෙනවා අර ග්‍රවුන්ඩ් වර්ක් එකක් කියලා එකක්. එතකොට ඒ ටික හරියට තේරුම් නොගෙන අර ගෙඩි පිටින් අතාරිනවා කියන තැන ඉඳලා කරන්න හදපු මේ වෙනස මං හිතන්නේ ඊටාම මේ වැරදි මේ ආදර්ශයක් සහ වැරදි ප්‍රතිඵලයක් අවසානයේ ජනිත කරවලා තියෙනවා. ඇත්තටම මෙවැනි ප්‍රතිසංස්කරණයක් කිරීමේදී මම ඒ කියන්නේ මේ සමාජයේ මෙතෙක් ජීවිතේ යම් යම් අත්දැකීම් ලැබපු වෘත්තිමය වශයෙන්, සමාජීය වශයෙන්, දේශපාලන වශයෙන් සමාජයත් එක්ක අන්තර් සම්බන්ධතාවයක් පවත්වා ගැනීම අන්තර්ක්‍රියා කරපු මේ පුරවැසියෙක් හැටියට, ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් හැටියට මම විශ්වාස කරනවා මෙවැනි ප්‍රතිසංස්කරණයක් හඳුන්වා දෙන්න කලින් ඔවුන්ට සමාජ කතිකාවක් ගොඩනගා ගන්න තිබුණා. මම දන්නේ ඇයි ජාතික ජන බලවේගය වගේ අපි ගොඩාක් විශ්වාස කරපු සමාජයේ මිනිසුන් අතර තමන්ගේ සමාජ ගනුදෙනු පිළිබඳ තාම සංවිධිත විදිහට ඔවුන්ට ක්‍රියා කිරීමේ විඥානයේ දැනුම තියෙනවා කියලා අපි විශ්වාස කරපු කණ්ඩායමකින් මේ කොටස ගිලිහුණේ කියලා. මේක පැහැදිලිව මෙතන වැරද්ද තියෙන්නේ මේක ඉන්ට්‍රොඩියුස් කරපු. එහෙම නැත්නම් මේක අත්හදා බැලීමක් හැටියට යොමු කරපු ආකාරයේ තියෙන වැරද්දයි. මොකද මෙවැනි කාරණා අති සියුම් අති සංවේදී කාරණා. එතකොට අර මං කිව්වා වගේ මේක දේශපාලනික සමාජය නෙමෙයි මේක සංස්කෘතිකමය වශයෙන් උත් මනෝමූල වශයෙන් උත් යම් ආකාරයක මේ කම්පනයක් ඇති කර හැකි කාරණා හින්දා මුලින්ම අපි සෝෂල් කැම්පේන් එකක් මේ සම්බන්ධයෙන් සමාජගත කළ යුතුයි. ඒ සමාජ දැනුවත් කිරීමේ කාර්යභාරයෙන් පස්සේ තමයි මේක තාක්ෂණිකව එහෙම නැත්නම් න්‍යායාත්මකව සමාජයට ප්‍රවිෂ්ඨ කිරීමට අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ කොටස මේ වගකීම මම හිතනවා වර්තමාන ආණ්ඩුව බරපතල ලෙස පැහැර හැරියා. ඒගොල්ලන්ගේ අතින් සිද්ධ වෙච්ච තාක්ෂණික අවභාවිතාවන් වලට අමතරව. එතකොට ඒ කාරණය තුලින් තමයි මෙතරම් ලොකු සමාජ කම්පනයක් සහ මේකට අවශ්‍ය පුද්ගලයින්ද අනවශ්‍ය පුද්ගලයින්ද හැම කෙනාම මැදිහත් වෙලා මේ ලිංගික අධ්‍යාපනය ගැන අවබෝධයක් නැති මිනිස්සු පාරේ ඉන්න මේ සාමාන්‍ය ජනතාවයි එහෙම නැත්නම් මේ කතරගම දේවාලයට ගිහිල්ලා පොල් ගහන පිරිසකුයි ඒවැනි කියන්නේ අනවශ්‍ය පමණ නිකම් මේ ඒ කියන්නේ අපි කියන්නේ හත් පොලේ ගා ගන්නවා කියලා. ඒ හත් පොලේ ගා ගන්න තැනකට මේක ගමන් කරේම මොකද දැන් අපි දන්නවා ජාතික ජන බලවේගය වගේ දේශපාලන කණ්ඩායමක් තුළ බොහොම විදග්ධ අවබෝධයක් සහිත අධ්‍යාපනඥයින් ඉන්නවා. අපි නම් කරන්න අවශ්‍ය නැහැ. අපි සමාජය තුලත් ඒ අය අඩු වෙන සහිතව අපි දකිනවා. එතකොට දැන් උදාහරණයකට අපි ගත්තොත් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිම කියනවා මේක මේ ඊටාම බරපතල වැරද්දක් කියලා. හරිද? මේ ක්‍රමය මේ ඇතිවෙච්ච මේ හඳුන්වා දීමේ ආකාරයෙන් ඔහු කියනවා ජාතික අධ්‍යාපන ආයතනයට මෙවැනි දෙයක් විෂය ධාරාවට ඇතුළත් කිරීමට දැනුම සහ ශක්්‍යතාවය ඇති මේ බුද්ධිමතුන් නැහැ කියලා. ඉතින් ඔහුගේම සරල වචනයෙන් හඳුන්වනවා. ඒ කියන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුවක් හැටියට පෙරට ගෙනෙන්න
මේ පිඹුරුපත් සකස් කරපු දරදී ඇදපු මෙවැනි යාවජීව සමාජිකයින් පවා කියනවා ඔහුගේම වචනින් ඔහු කියනවා මේ උකුණන් ලවා ගල් අද්දවන්න බෑ කියලා. ඒතර උකුණන් ලවා ගල් අද්දවන්න බෑ කියලා ඔහු කෙලින්ම කියන්නේ ජාතික අධ්‍යාපන ආයතනය තුල මෙවැනි සංවේදී විෂයක් හරි විදිහට සකස් කරලා මේ අධ්‍යාපන ධාරාවට එකතු කරන්න දැනුමක් ඇති පිරිසක් නැහැ කියලා තමයි ඔහු කියන්නේ. ඒ වගේම ඔවුන්ගේ ඇතුලේ ඉන්න මේ ස්ටාෆ් එක එහෙම නැත්නම් ඒ ඉන්න සේවක මණ්ඩලය තුල මේක මේ හරියට හසුරුවාලීමට සමත් පිරිසක් නැහැ කියලා. ඉතින් ඔහු කියන්නේ එහෙමනම් පිටින් අය මේ සඳහා කැඳවලා හරි ඒක නිසි පරිදි සැලසුම් කරන එකට ලක් කරලා මේක උන්ට කරන්න නියමිතව තිබුණා කියලා. ඉතින් ඒක හරියට මේ මම දකින්නෙම මේ කඩිමුඩියේ යම්කිසි ගමනක් යන්න කෙනෙක් ලෑස්ති වෙලා ඒ ගමන කිසිම පූර්ව සූදානමකින් තොරව අර ඇඟේ හයියට මේ එහෙම නැත්නම් තමන් මේක කරනවා කියලා මේ නිකන් අපි මේ රැඩිකල් වෙනසක් කරනවා කියන ආවේගය තුලින් මේක කරන්න හදපු ප්‍රයත්නයෙන් මහා විනාශයක් වුණා, මහා කඩාවැටීමක් වුණා, මහා දෙදරීමක් වුණා. ඒ දෙදරීම තුල අවසානයේ සමාජයේ ශේෂ කළ යුතු අවශ්‍යම කාරණාව මේ සමාජය තුල අපි හඳුන්වා දිය යුතු සාධනීය මේ කියන්නේ අධ්‍යාපනයේ තිබිය යුතු සාධනීය කොටස් මේ තුලින් නොවුන් මේ විනාශ මුඛයට ඇද දැම්මා කියන චෝදනාව තමයි මට නම් තියෙන්නේ. අපි විපක්ෂයේ දිහාට හැරෙමු. මොකද අපි මේක මධ්‍යස්ථ ලෙස මේ කතිකාව කරන් යන නිසා විපක්ෂයේ දිහාට හැරලා බැලුවොත් විපක්ෂයේ පවතින ඔවුන් මේ ප්‍රශ්න ආමන්ත්‍රණය කරන ආකාරයේ බොහොම ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. මම කියන්නේ මේ මතවාද තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් මම ඊයේ රාත්‍රී බැලුවා මේ ආචාර්ය ටිවුඩ වීරසිංහ මහතාගේ මේ YouTube වැඩසටහනක්. ඒ සාකච්ඡාව ඇතුලේ දැන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට වෙනත් විපක්ෂ මතයක් තමයි එතුමා සතුව පවතින්නේ. ඒ කියන්නේ එතුමා කියන්නේ මේ යම් රටක ජාතික රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමේ අදහසක් තියෙනවා නම් මේ පවුල කියන ඒකකයේ අපි රැකගනිමින් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන කාරණේදී මේ කාරණේ යම්තාක් දුරකට ඒ ප්‍රධාන දේශපාලන කාරණය ඉස්මතු වෙන ආකාරයකට අඩු වැඩි කරමින් මේක පවත්වාගෙන යා යුතුයි කියන යම් ආකාරයක විද්වත් මතයක්. මම කියන්නේ මම මේ උදාහරණයට ගත්තේ එතුමාගේ ප්‍රකාශය ඇතුලේ එතුමා මේ මුළුමනින්ම මේ ප්‍රතිසංස්කරණයට කැමති කෙනෙක් නොවුනත් ඒ ගැන එතුමාට තිබුණා යම් විද්වත් මතයක් ප්‍රකාශ කරන්න. දැන් ඕක මම ගන්නේ මේ රටේ විපක්ෂය මේ වෙලාවේ මේ ප්‍රශ්නේ ආමන්ත්‍රණය කරන තාම දුර්වල ආකාරයකට. ඒ කියන්නේ දැන් කෙනෙක් යනවා උපවාසයකට. මේ තව පිරිසක් මේ කතරගම දේවාලට එකන් ගිහිල්ලා මිනිස්සුන් ලව පොල් ගස්සනවා. දැන් වුන් දන්නේ නැහැ කතරගම දෙයිය කියන්නේ බහු ස්ත්‍රී ආශ්‍රය කරපු මේ එහෙම චරිතයක්. ඒක ගැටලුවක් උන්නේ නැහනේ බෙතුමෙතුන්ට. ඒ වගේ පටු තැනකින් මේක අල්ලගෙන විපක්ෂය කරන මේ හන්නගීම ගැනත් අපි කතා කරමු. මොකද නැත්නම් අපි ආණ්ඩුව විතරක් විවේචනයට ලක් කරා වෙනවා. දැන් ඇත්තට මෙතන ආණ්ඩුව විවේචනයට ලක් කිරීමවත් විපක්ෂ විවේචනයට ලක් කිරීමත් නෙමෙයි ඉතින් අපේ අරමුණ. මෙතන අපේ අරමුණ මේ සිද්ධ වෙච්ච කලබගෑනිය මොකද්ද කියලා හරියට විනිවිද දකින්න එකයි. පුරවැසියන් හැටියට. එතකොට දැන් මම ඔබට මීට කලින් වැඩසටහන් වලත් කියලා තියෙනවා ඕනෑම රටක ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක ඡන්ද බලය මත තමන්ගේ දේශපාලන බලය රඳා පවතින ඕනෑම ඡන්ද ක්‍රමයක් පවතින රටක විපක්ෂය විසින් ආණ්ඩු පක්ෂයේ දුර්වල වෙන ඕනෑම තැනක තමන් පෙරමුණට ඇවිල්ලා තමන්ගේ ඡන්ද බලය එහෙම නැත්නම් ඡන්ද පදනම ගොඩනගා ගැනීම සඳහා මේ කටයුතු කරනවා. ඒක අතිශයින් සරල සාමාන්‍ය මේ තත්ත්වයක්. ඒක මේ අපි ඊට අමුතුවෙන් මේ විපක්ෂයේ තියෙන දුර්වලකමක් හැටියට හඳුන්වන්න බෑ. ඒ ඌට වඩා පහළ මට්ටමේ ඌට වඩා නොවැදගත් කාරණයක් සිද්ධ වුණත් විපක්ෂයේ කාර්යභාරය තමයි තමන් කොහොමද ඊළඟ ආණ්ඩුව දිනාගන්නේ කියන එකට තමන්ගේ බල මෙහෙයුම ආරම්භ කරන්න. ඉතින් ඒක ගැන මෙතන අපිට මං හිතන්නේ විවාදයක් නැහැ. නමුත් විපක්ෂය ඉතින් අර මේ වල ඉහගෙන කනවා වගේ එක මේ පාවිච්චි කරන එක සම්බන්ධයෙන් ඇති වෙන වෙනත් සමාජයේ අහිතකර ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. මොකද අර කියනවා වගේ සාධනීය වැඩපිළිවෙලක් සමාජගත කරන්න ගත්ත ප්‍රයත්නයම ඒ හඬවල් තුල යටපත් වෙන්න පුළුවන්. නමුත් අර අපි හැම දෙයකටම කලින් තේරුම් ගන්න ඕනේ මොකද්ද වැරද්දි මුල කියලා. හරි
මේක අපි විපක්ෂයට ඇටැක් කරන එකවත් ආණ්ඩුවට ඇටැක් කරන එකවත් එහෙම නැත්නම් විපක්ෂය බේරගන්න එකවත් ආණ්ඩුව බේරගන්න එකවත් නෙමෙයි අපේ කාර්යභාරය වෙන්නේ. පුරවැසියන් හැටියට අපේ හද සාක්ෂියට එකඟව මෙතන ඇත්තටම සිද්ධ වුණේ මොකද්ද කියන දේ වෙනුවෙන් අපි වෙණී හිටීමයි. ඉතින් එහෙම නැතුව දැන් ඔබවත් මමවත් අපි දෙන්න එක්කෙනෙක්වත් කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය කරන අය නෙමෙයි. ඇත්තටම කියනවා නම් මේ මොහොත තුල සහ මේ පහුගිය කාලය පුරාවටම අපි වචනේ පරිසමාප්තරයෙන්ම නිර්පාක්ෂික මේ පුරවැසියන්. ඉතින් එවැනි තත්ත්වයක් තුල අපි අර මේ අපේ කාගේවත් කොන්ත්‍රාත්තුවකට නෙමෙයි හින්දා අපි මේ සමාජ කතිකාව කරන්නේ. අපි හරිදී හරිතැනින් අල්ලා ගන්න හැම වෙලෙම පරිස්සම් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙයාට ටිකක් ඇටැක් කරලා අනිත් එක්කෙනා පොඩ්ඩක් බේරගමු වගේ එහෙම තැනකට අපි යා නොයුතුයි කියලා මම නම් විශ්වාස කරන්නේ. මෙතෙන්දී අපි පැහැදිලිව තේරුම් ගත යුතු දෙයක් තියෙනවා සිසිර මේක මම හිතන ටෙක්නිකලි මේ කාරණාවත් අපි මේ සාකච්ඡාව තුළ කතා කළ යුතුයි. මොකද මේක අර අපි ලෝක දැනුම තුළ අපි විවර වෙන්නේ නැති වුණාම අර ලින් මැඩියෝ වගේ අපේ තියෙන මේ පුංචි බිම් තීරයේ ඉඳගෙන අපි ඒ මුළු ලෝකේ කියලා අපි ඒක හිතනවා නම් එතන ලොකු අවුලක් තියෙනවනේ. ඉතින් ඔය අපි ලෝක පරිමාවෙන් මේ අපි ලෝකේ අපි ඉන්නේ කොහෙද කියලා තේරුම් ගන්න නැතුව අපි තමයි ලෝකේ කියලා තේරුම් ගත්තොත් එතන ඇති වෙන ඛේදවාචකයේ මේ ඉරණමක් තමයි අපි මේ අත්දකින්නේ මේ මොහොත තුළ. දැන් මේ ඒ හින්දාම මම මේකේ තියෙන සමහර මේ පැතිකඩවල් අපි හිතනවා අපි දැනුම තුලින් නිරාවරණය කර යුතුයි. මොකද අපි මේ නැවත සාකච්ඡාවට බඳුන් වෙලා සමාජ මාධ්‍ය තුල ඇඟිල්ල තියෙන මොහොතේදී මේ එළියට පනින මේ සමාජ කතිකාව ඒක තුල වෙච්ච කාරණා නැවත වර්ණනා කරනවට වඩා සාකච්ඡා නොවිච්ච මේ පැතිකඩවල් ඔස්සේ අපි මේකේ අපේ අත්දැකීම බෙදා ගැනීම මම හිතනවා මේ මොහොත තුළ වැදගත් කියලා. මේ එතෙන්දි මට කියන්නම අවශ්‍ය කාරණයක් තියෙනවා. දැන් මේ ලෝකෙන් මම කලිනුත් ඔබට කිව්වා මේකේ ජීව විද්‍යාත්මක වගේම මනෝවිද්‍යාත්මක පැතිකඩක් තියෙනවා කියලා. එතකොට දැන් අපි හැමදාම දන්න සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා අපි ලෝකේ හඳුනා ගන්න මේ මහා මනෝවිද්‍යාඥයා හැටියට හඳුනා ගන්න පුද්ගලයාට වඩා ඔහු අතික්‍රමණය කරපු ඔහුගේ ගෝලෙක් හිටියා මේ ඔහුගේ නම කාල් යං. එයා ඒක ඇත්තටම මේ ස්පෙල් කරන්නේ එහෙම නැත්නම් ඒක මේ නම ලියන්නේ CARL JUNG කියලා. ඒක මම හිතනවා අඩු වැඩි සහිතව මේ මනෝවිද්‍යාව සම්බන්ධයෙන් අවදිමත් මිනිස්සු දන්න මේ චරිතයක්. ඇත්තටම ඔහු හඳුන්වලා දෙනවා මේ දැන් අර අපි කලින් කියපු ක්‍රෝමසෝම තත්ත්වෙන් බැහැරව මනෝමූල වශයෙන් ලෝකෙ ඉපදෙන සෑම ගැහණියක් සහ පුරුෂයෙක් තුළම ද්විචරිතයක් ජීවත් වෙනවා කියලා. චරිත දෙකක් ජීවත් වෙනවා කියලා. ඒ කියන්නේ හැම පිරිමියෙක් තුළ ගැහණියකුත් හැම ගැහණියෙක් තුළ පිරිමි චරිතයකුත් ජීවත් වෙනවා කියලා. ඒක ඔහු කියනවා මේ කියන්නේ කැරක්ටර් ආකිටයිප් එකක් හැටියට තමයි ඔහු ඒක හඳුන්වන්නේ. ඒකට ඔහු සුවිශේෂ නම් දෙකක් යොදලා තිනවා ඇනිමා සහ ඇනිමස් කියලා. ඒතර ඇනිමා කියන්නේ පිරිමියෙක් හැටියට ජීව විද්‍යාත්මක භෞතික විද්‍යාත්මක මේ උත්පත්තිය ලැබෙන මිනිසෙක් තුළ ඒ මනුෂ්‍යගේ ආත්මේ යම්කිසි ස්ත්‍රී කොටසක් තියෙනවා කියලා. ඒ වගේම මේ ඇනිමස් කියන්නේ ගැහණියෙක් හැටියට උපදින ඕනෑම ස්ත්‍රියක් තුළ ඒ ගැහණියගේ පිරිමි මේ පෞරුෂයක් එහෙම නැත්නම් පිරිමි ජීවියෙකුත් ඇතුලේ සැඟවිලා ජීවත් වෙනවා කියලා. ඒතර මේ දෙක ආකාර දෙකකින් ඔවුන්ගේ ජීවිත තුළ ගනුදෙනු කරනවා. ඒ කියන්නේ එක පැත්තකින් දැන් අපි සාමාන්‍යයෙන් අපි වඩා දැන් ලිංගිකත්වයේ ඇති වෙන්නේම ආකර්ෂණය පදනම් කරගෙනනේ. ඒතකොට මේ ආකර්ෂණයට යොමු වීමේ කාරණාවේදී හැම වෙලාවෙම දැන් තමන් තුල ඉන්න ගැහණියක් තුල ඉන්න තමන්ගේ අර පරමාදර්ශී පිරිමියා කියන කෙනා හැම වෙලාවෙම ඇයිගේ අවධානයට ලක් වෙනවා. ඒ වගේම මේ පිරිමියාටත් අර තමන්ගේ හිත ඇතුළේ ඉන්න පරමාදර්ශී ගැහණිය කියන කෙනා එහෙම නැත්නම් තමන් වඩා ආශක්ත වෙන ගැහණිය කියන කෙනා ඉස්මතු වෙනවා. දැන් මේකේ ඔය මේ කාල් යං කියන විදිහට ප්‍රතිශතාත්මකව අඩු වැඩි වීම වෙනවා. එතකොට දැන් අපි හිතමු යම් කිසි ඇනිමා කියන්නේ පිරිමි කියන එකනේ පිරිමි මේ දේහයක් හඳුනා ගන්න මේ ලක්ෂණේ. ඒත් ඇනිමා තුල යම් ආකාරයකට අර ජීවත් වෙන සැඟවිලා ජීවත් වෙන ගැහණු චරිතය අර පිරිමි චරිතය අතික්‍රමණය කරන ආකාරයේ වර්ධනයක් තියෙනවා නම් ඒ පුද්ගලයා හුඟක් වෙලාවට ආශක්ත වෙන්නේ පුරුෂයෙකුට. ඒ කියන්නේ ස්වභාවික විදිහට ජීව විද්‍යාත්මක විදිහට ආකර්ෂණය විය යුත්තේ විරුද්ධ ලිංගිකයාටනේ. නමුත් ඔහුගේ මනෝභාවය තුළ තියෙන අර මේ ප්‍රබල චරිතයේ ලක්ෂණ තමයි ඔහු තමන්ගේ ඇසුරට ප්‍රාර්ථනා කරන්නේ. ඒතර ඔය தත්ත්වය ඕනෑම මිනිසියෙකු තුළ ස්වභාවිකවම උත්පතේදීම අරගෙන එන මනෝ
භාවයක් හැටියට තමයි ඔහු හඳුන්වලා තියෙන්නේ. ඒක ලෝකේ පුරාම පිළිගත් න්‍යායක් බවට පත් වෙලා තියෙනවා. කොටින්ම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන පුද්ගලයාගේ තියෙන යම් මනෝවිද්‍යාත්මක මූලධර්මයන් අතික්‍රමණය කරලා මේ ඔහුගේ ගෝලයා වෙච්ච කාල් යං ඒ ඔස්සේ ගමන් කරලා තියෙනවා. එතෙන්දී ඔහු කියන්නේම කාල් යං කියන්නේ මේ தත්ත්වය ඇති වෙන්නේ මේ උපතේදී ඇති වෙන යම්කිසි මේ රසායනික තත්ත්වයක් මතම නෙමෙයි ඓතිහාසික කරුණුත් මේකට සෑහෙන පමණ බලපානවා කියලා. එතකොට දැන් අපි දන්නවා සමහර ඔය සමලිංගිකත්වය කියන අපි එහෙම නැත්නම් මේ සමරිසි කියලා අපි දැන් වර්තමානයේ වැඩිපුර හඳුන්වනවා. ඒ සමරිසි තත්ත්වයට පත්වෙච්ච අයගේ පූර්ව ළමාවිය හෝ ළමාවිය අපි අධ්‍යයනය කරොත් කිසියම් ආකාරයකින් සමහරක් අය නම් කියනවා වුන් බලාපොරොත්තු නොවි තමන් මුණ දෙන්න වෙච්ච ලිංගික අකරතැබ්බයක්. එහෙම නැත්නම් කියන්නේ තමන්ගේම අපි තමන්ගේ මාමා කෙනෙක් හෝ වැඩිහිටියෙක් වතින් පිරිමි ළමෙක් දූෂණයටපත් වීම. ඒ වගේ කාරණා ඒක භෞතික විද්‍යාත්මකයි. නමුත් එතනින් බැහැරව මේ කාල් යං කියනවා තමන් පරිසරය තුළින් තමන්ගේ ඉතිහාසයේ අපි පරිසරය ඔස්සේ ඉගෙන ගන්න කරුණු කාරණා තුළින් අපේ තුල යම් ආකාරයකට මනෝභාවය ක්‍රමානුකූලව වර්ධනය වෙන්න පුළුවන්. මේ අපි තුල ඉන්න ඇනිමස් කියන චරිත දෙක පෝෂණය කරන්න. එතකොට එන්නේ කාරණාත් ඇත්ත වශයෙන්ම බලපානවා මේ ප්‍රභේදයන් ගොඩ නැගෙන්න. දැන් අපි කලින් ඔබ කිව්වනේ මේ දැන් මේ අපි දැන් කියනවනේ මේ හෝමොසෙක්ෂුවල්, හෙටරොසෙක්ෂුවල්, බයිසෙක්ෂුවල්, පෑන්සෙක්ෂුවල් ඔය වගේ විවිධ මේ කැටගරිස් වලට ඔක දාලා හඳුනා ගන්නවනේ. මේ නමුත් ඒ සියලු තත්ත්වයන් තුළ බලපාන්නේ මේ මනෝමය වශයෙන් මිනිසෙක් තුළ ඓතිහාසිකව ගොඩනැගෙන කිසියම් පාරිසරික දැනුමක්, අත්දැකීමක්, අවබෝධයක් එක්ක ඇති වෙන විනයක් කියලා. ඉතින් දැන් මේ කාරණා සියල්ල අපි තේරුම් නොගත්තොත් කිසිර අපි මේක අර එළියේ තියෙන කෑල්ලෙන් විතරක් අර බෝඩ් ලෑල්ලෙන් විතරක් අපි තේරුම් අරගෙන කියනවා මේ මිනිස්සු මේ හදන්නේ මේ වර්ගය අබෝ කිරීමට එරෙහිව මේ ලෝකේ මේ සමරිසි කලාපයක් කරන්න. එහෙම නැත්නම් මේ මිනිස්සු මේ හරි විකෘති ලිංගිකයි. එහෙම නැත්නම් මේ මිනිස්සු මේ ලිංගිකත්වයේ පදනම් කරගෙන ඇත්තටම දැන් ලෝකේ අපි දන්නවනේ ඒඩ්ස් වගේ රෝගයක් පැතිරෙන්නේ වැඩිම ප්‍රවණතාවයේ තියෙන සමලිංගිකයන් අතර කියලා. ඒතර මෙවැනි භයානක රෝග පවා මේ ලෝකේ ඇති වෙලා තියෙන මේ වගේ මිනිස්සු හින්දා. ඉතින් ඔය ආදී වශයෙන් අර බෝඩ් ලෑල්ල දිහා බලලා අපි තේරුම් ගන්න හදන්නේ මේකේ යට තියෙන විද්‍යාත්මක පසුබිම. එහෙම නැත්නම් මේකේ යට තියෙන මනෝවිද්‍යාත්මක පසුබිම හරියට අවබෝධ කරගන්නේ නැතුව. එතකොට ඔන්න ඔය කොටස පිළිබඳව මේ සමාජයට හෙළිදරව් කරමින් මේ මොහොත තුළ සමාජ කතිකාවක් ගොඩනගෙන්න ඕන. ඔබ කොහේදිවත් දකින්නවද මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නේ පිල් දෙකකට බෙදිලා අරයා මෙයාට ගහනවා මෙයා අරයට ගහනවා ඒ පැත්තට කට්ටියක් ආවඩනවා අනිත් පැත්තට තව කට්ටියක් ආවඩනවා මේ කැටි පොළු මුගුරු අරගෙන ගල් කැට මුගුරු අරගෙන මේ අර ගෝත්‍රිකයෝ වගේ දෙපැත්තට ගහ ගන්න වැරෙන්න මේ මාතෘකාව තුල තියෙන සාධනීය ලක්ෂණ එහෙම නැත්නම් මේ මාතෘකාවේ අපි හඳුනා නොගත් පැතිකඩවල් මොනවද කියලා මේක මේ සාකච්ඡා මේසෙට ගේන්න කවුරුත් උත්සාහ කරනකොට දැකලා තිබ්බා. මේ සමාජෙ මං කියන්නේ මේ සමාජ මාධ්‍යයේ මේ තියෙන උණුසුම මාතෘකාවනේ මේක. ඒ පිළිබඳව කවුරුත් කතා කරන්නේ ඔය තැන් වලින් කෑලි ටිකක් අරගෙන අහුලගෙන ඒක තමන්ගේ ආවේගයකට නතු කරලා ඕක ගහ ගන්නවා. ඕක විසි කර ගන්නවා. හරි. ඉතින් මම කියන්නේ ඒකයි මං කලිනුත් කිව්වේ මෙවැනි අත්හදා බැලීම් කෙරෙන විධිමත් ක්‍රමවේදයක් වෙනවා. ඒක ලෝකේ පුරාමත් මේ এডুকেෂනල් රිෆෝම්ස් යටතේ ඒක බොහොම වගකීමකින් දැනුවත් භාවයකින් කළ යුතු දෙයක්. এডুকেෂනල් රිෆෝම්ස් කියන්නේ නිකම් මේ ගහෙන් ගෙඩියක් කඩනවා වගේ බිමට ඩොග් ගාලා අතාරින්න පුළුවන් දේවල් නෙමෙයි. එතකොට විශේෂයෙන්ම මේ වගේ මානුෂීය සංස්කෘතික සමාජීය සංවේදීත්වයක් තියෙන මාතෘකාවන් හඳුන්වා දෙද්දී විශාල වගකීමක් තියෙනවා රජයකට හරි යම්කිසි සමාජ පද්ධතියකට හරි මේ සම්බන්ධයෙන් ග්‍රවුන්ඩ් වර්ක් එක කරන්න. එහෙම නැත්නම් භූමිය සකස් කරන්න. මේ භූමිය සකස් නොකර දැන් අපි එලිපිට කෑ ගහනවානේ අර මේ අසුචි පොහොරගෙන ආපු මේ කතන්දරේ කියලා. ඒ කියන්නේ අපි මේ මොනවද කෘමිනාශක භාවිතා නොකර අපි
ජෛව මේ විදිහට හිතකර පොහොර වර්ග විතරක් මේ කාබනික පොහොර විතරක් පාවිච්චි කරලා අපි කරමු කියලා මේ හඳුන්වා දෙන්න ගෝඨාභය රාජපක්ෂගේ අවදීදී හදපුදී ඇයි කඩා වැටුනේ? ඒක ලෝකයේ දියුණු රටවල් වල ඒ ක්‍රමය බොහොම සාර්ථකව අනුගමනය කරනවා. ඇයි අපි මෙහි ඒ ක්‍රමයක මේ බොහොම නරකම තැනකට ගිහිල්ලා ඒක මේ අවසානයේ මේ ආර්ථික පාඩු සමාජීය කැළඹිලි ගොවියන්ගේ මේ අස්වනු විනාශ වීම වගේ තත්ත්වයක් දක්වා ගියේ. ඒකේ ග්‍රවුන්ඩ් වර්ක් එක සකස් කරනවා. හරි ඕනම දෙයක් ඉම්ප්ලයි කරද්දී ඒ ඉම්ප්ලිකේෂන් එකට අවශ්‍ය පසුබිම පසුතලය පසපොහොර සකස් නොකර අපිට බෑ යම්කිසි දෙයක් ඒ පොළොව තුල පැල කරන්න. ඉතින් මම දකින්නේම මම මේ චෝදනාව මම එල්ල කරන්නේම නිකම්ම දැනුම කියලා අරගෙන ගිහිල්ලා ඒක ඔබවන්න හදන මේ ප්‍රයත්නයට වඩා මේ අයට යම්කිසි සමාජමය කියවීමක් තියෙනෝනේ පුළුල් සමාජ ප්‍රවේශයක් වෙනුවෙන් තියෙන අවබෝධයක් තියෙන්න ඕනේ. මම දන්නේ නැහැ මේ අතරම දැන් අපි හැම අතින්ම අපිට ඇහෙනවා මේ ප්‍රාමාණික විද්වතුන් නැරෙන්න ඒ කියන්නේ විෂය පතේට අදාළව දැනුමක් තියෙන බුද්ධිමතුන් නැරෙන්න ඕන් තමන්ගේ මේ පාක්ෂිකත්වයට මුල් තැන දීලා විවිධ තනතුරු වලට මේ පිරිස්පත් කරගන්නවා. දැන් මේ රාජ්‍ය ලාංඡනය ඇතුළෙත් එළුවෙක් දාලා මේ සිංහයා වෙනකොට මෙතන මහා කලබගෑනියක් මේ මොහොතේ වෙනවනේ. හරි. ඒතෙන්දිත් අවසානයේ කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ මේ ආරක්ෂක ලේකම් හැටියට පත් කරලා තියෙන්නේ මේ ජනාධිපති අනුරකුමාර දිසානායක මම දන්නේ මේ සමාජ මාධ්‍ය තුල කියන කාරණා මේක මම කියන එකක් නෙමෙයි. ජනාධිපති අනුරකුමාර දිසානායකගේ මේ කලින් ලේකම්වරයා හැටියට කටයුතු කරපු පුද්ගලෙක් කියලා. ඔහුට ඒ අදාළ මේ ආරක්ෂක පද්ධතිය හෝ ඒ ආරක්ෂක සැලසුම් හෝ ඒ ආදී මේ ප්‍රායෝගික දැනුමක් හෝ ඔහුට නොමැති පුද්ගලෙක් කියලා. එතකොට මම දකින්නේම වර්තමාන රජය මේ සිස්ටම් චේන්ජ් කරනවා කියලා කරන්න හිතුවට ඕන් මේ සිස්ටම් එක චේන්ජ් කරන්නේ කොහොමද? මේ සිස්ටම් එක චේන්ජ් කිරීමේ ක්‍රමෝපාය මොකක්ද? ඒකේ ප්‍රොසෙස් එක මොකක්ද? කියන එක මං හිතන්නේ හඳුනාගෙනත් නැහැ. ඒ හඳුනා නොගැනීම තුලම ඕන් දන්නේ නැහැ මේ ප්‍රොසෙස් එකට ඒ තැන්වලට පත් කළ යුතු පුද්ගලෙක් කවුද කියලා. හරි. ඉතින් දැන් මං පුංචි මගේ වෘත්තීය අත්දැකීමකින් මං පුංචි උදාහරණයක් කියන්නම්. එහෙම ඒවා ගොඩක් තියෙනවා. නමුත් දැන් ජාතික රූපවාහිනිය මොකද මම ඊට කලින් මේ පරිපාලන සේවයේ මට අත්දැකීම් නැහැ. මම ඇත්තටම කලාකරුවෙක් සහ මේ වෘත්තීය මාධ්‍යවේදියෙක්. නමුත් මම පරිපාලන ක්ෂේත්‍රයේ පළවෙනි රාජ්‍ය පරිපාලනය මම කියන්නේ රාජ්‍ය පරිපාලන පැත්තෙන් තිබුණා මට. නමුත් රාජ්‍ය පරිපාලනයේ මට අත්දැකීමක් හැටියට මම ඉස්සෙල්ලාම අත්විඳේ ජාතික රූපවාහිනිය සභාපති ධූරය මම අතර ගත්තෙන් පස්සේ. එතකොට දැන් මම මේ ධූරේ හොබවද්දී මේ රජයේ චක්‍රලේඛයක් ආවා මේ මත්ද්‍රව්‍ය නිවාරණය විෂය කරගෙන. ඕක මේ මතරතීත කියලා මේ කවුද මහින්ද රාජපක්ෂගේ යුගයේ තිබුණා. නමුත් ඒක විනත් නමකින් අලුත් කැම්පේන් එකක් විදිහට ඒ වකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒක නැවත ලොන්ච් කරා. එතකොට මේ සියලු ආයතනවලට ඒකේ මේ නිල දැනුම් දීම කරා තමන්ගේ ආයතනය තුල කිසිම කෙනෙක් දුම් වැටි හෝ මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් ආයතන කාලය තුල කියන්නේ තමන්ගේ සේවා කාලය තුල කියන්නේ තමන්ගේ මේ රාජකාරී කටයුතු කරන මොහොත තුල පාවිච්චි නොකළ යුතුයි. ඒවෙන් පුළුවන් තරම් මේ ඈඩ් කරන විදිහට අපි ඒ දැනුවත් කිරීම වැඩසටහන් පවත්වන්න කියලා. එතකොට ඕක ඉම්ප්ලයි කරන්න කලින් ඒ කියන්නේ ඒක එතෙන්ට ඇතුළත් කරන්න කලින් ඒක මේ ක්‍රියාත්මක කරන්න කලින් මම ඉස්සෙල්ලාම කරන්න ඕනේ මම මොකද්ද මේ ආයතනය ඇතුළේ තියෙන මේ සම්බන්ධ තියෙන මේ දැනුම සහ මේ ප්‍රායෝගිකත්වය කියලා නේ උන්ගේ ක්‍රියාකාරීත්වය කියලා. ඒත් මං කර්මයේ මම පිළිපිට කිව්වා කියලා මම හිතන්නේ කිසි වැරද්දක් කියලා මේක අඩු වැඩි සහිතව හැමෝම දන්න කියන කාරණාව. මේ එතකොට මම දැනගත්තා මේ ආයතනය තුල එක්තරා මේ ස්පොට් එකක් තියෙනවා. ඒක නිශ්චිත තැනක් තියෙනවා. තමන්ගේ රාජකාරී වෙලාව ඇතුළත සේවකීන් ගිහිල්ලා දුම් වැටි මත්පැන් වලට අමතරව තවත් වෙන ධූමයන්ද පාවිච්චි කරන. ඒ කියන්නේ මේ සේවා කාලය තුල. ඒකට මේක මේ සංස්ථාවක් රාජ්‍ය සංස්ථාවක්. ඒක අතිශයම බරපතල මේ වැරද්දක්. රාජකාරීමය වගේම මේ අපරාධ මේ නීතිය පැත්තෙන් බැලුවත් මේ අනවසර මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම ඒක බරපතල වැරද්දක් ප්‍රසිද්ධ ස්ථානවල. එතකොට මේ දැන් මේක කොහොමද මේ අපි විසඳන්නේ? දැන් එක්ක නීතියෙන් විසඳන්න පුළුවන්, එක්ක සදාචාරයෙන් විසඳන්න පුළුවන්.
නමුත් මේක සදාචාරාත්මකව විසඳන්න හදපු පෙර හිටපු සභාපතිවරුන් කිසිවෙකුටත් ඒක සදාචාරාත්මකව විසඳන්න හම්බෙලා නැහැ. එතකොට ඔවුන් අර නිකන් තමන්ට චක්‍රලේඛයක් අහම ඉතින් අර ඒක තමන් ක්‍රියාත්මක කරනවා කියන මොනවා හරි කරන්න එපේ. ඉතින් එහෙම මොනවා හරි කරලා තියෙනවා. මම මේ ක්‍රෙඩිට් එක ගන්න කියනවා නෙමෙයි මේ ඇත්තට වෙච්ච දෙයක් කියන්නේ. නමුත් මම එක තැනකදී තීරණය කරා මේකට කාලනාස්ති කළ වැඩක් නෑ. මේක සම්බන්ධයෙන් පැහැදිලි විදිමත් මේ ආවරණයක් මම මේකට ඇති කළ යුතුයි කියලා. ඒක මොහොතකදී මම මේ ආයතනින් චක්‍රලේඛයක් නිකුත් කරා ආයතනික මට්ටමින් ඒ කියන්නේ අමාත්‍යාංශ මට්ටමින් නෙමෙයි චක්‍රලේඛයක් නිකුත් කරා කිසියම් පුද්ගලයෙක් කිසියම් ආකාරයකින් තමන්ගේ රාජකාරී වේලාව තුල මත්ද්‍රව්‍ය හෝ මත්පැන් හෝ දුම්බැටි හෝ මොකක් හෝ මේ පාවිච්චි කරලා අහුනොත් වහාම ඔහුගේ සේවය අත්හිටවනවා. ඔබ විශ්වාස කරයිද දන්නේ ඉතින් පටන් මම ඒ රාජකාරී භාවයෙන් නිදී මගේ නිල කාලය අවසන් කරනතුරු ඒ කාරණය ඒ භූමිය තුළ සිද්ධ නොවුණා කියලා මට සේවකින් ගණනාවක් කියලා තියෙනවා. හරි. නමුත් මම ඒකෙන් බැහැර වුණාන් පස්සේ අදටත් අර කියන ස්පොට් එක සක්‍රියව පවතිනවා කියලා. ඉතින් මම කියන්නේ දැන් මේ නීතිමය පැත්තෙන් ගත්ත මම පියවරක්. නමුත් දැන් මේක ඊට වඩා අතිශය සංවේදී කලාපයක්. ඒ හින්දා මේක ඊට වඩා දැනුවත් කිරීම තුළින් සමාජ කතිකා තුළින් කියන්නේ YouTube හෝ කියන්නේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයන් තුල හෝ එහෙම නැත්නම් අපි හිතමු පාසල් මට්ටමින් විශේෂයෙන් මේක බොහොම ලස්සනට හරි සංවේදී විදියට හරි සුන්දර විදියට ජනගත කරන්න තිබිච්ච අවස්ථාවක්. නමුත් ඒ අවශ්‍ය දැක්ම නැතිකම හින්දා සහ ඒකට අවශ්‍ය මේ ක්‍රමෝපායන් අනුගමනය නොකරපු හින්දා ඇත්තටම මේ සමස්ත ව්‍යාපෘතියම මේ ප්‍රොජෙක්ට් එකම කඩා වැටෙන තත්යකට දැන් අද රටපත් වෙලා තියෙනවා. දැන් අවසානයේ ඇවිල්ලා තියෙනවා මේක පිල් දෙකකට බෙදිලා මේ වැඩේ කරනවද මේ වැඩේ කරන්නේ නැද්ද කියන තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් මොන තරම් අපරාධයක්ද කියලා හිතන්න. හරි. ඒ කියන්නේ දරුවන්ට තමන්ගේ ජීවිතයේ තමන්ගේ ශාරීරිය පිළිබඳ තියෙන අයිතිය සම්බන්ධයෙන් අධ්‍යාපනය තුළින් නිසි දැනුමක් ලබා දීමේ අවස්ථාව මේ මිත්‍යාව විසින් ගොදුරු කර ගැනීමේ තැනකට මේ ක්‍රමවේදය අනුගමනය නොකිරීම හින්දා ඇද වැටෙනවා කියන්නේ. ඒකයි මම කියන්නේ අපි හැම වෙලාවෙම සිතර මම මේ ආණ්ඩුවටම දොස් පවරනවා නෙමෙයි. අපි හැම වෙලාවෙම බලන්න ඕනේ ඕනෑම ප්‍රශ්නයක මූලය මොකක්ද කියලා. ඒක ඒ ප්‍රශ්නය උපපාතික වෙන්නේ මොකක් හෝ පදනමක් තියෙන්න ඕනේ ප්‍රශ්නේ ගොඩනැගෙන්න. ඒතකොට මේ ගොඩනැගීමේ මූලයේ තියෙන වැරද්ද අපි හඳුනා නොගත්තොත් මම කියන්නේ අපි හැමෝම අර පිල් වලට බෙදිලා එකිනෙකාට මේ පහර ගසන නිකන් විරුද්ධවාදීන් හැටියට විතරයි අපි වෙන්නේ. අවසානයේ අර ගහපු ඇති බෙරේකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ. මේ සරලවම කියන්නේ නැච්චර. හොඳයි. මේ සියල්ලම අපි පරිසමාප්තියකට අරගෙන ආවොත් අපිට එළිවෙන කාරණය තමයි සිස්ටම් එකක් පවතින සමාජයක් හෝ රටක් හෝ තවත් සිස්ටම් එකකට මාරු කිරීම අපිට යම් ආකාරයකට කරන්න පුළුවන්. නමුත් අපේ රට කියන්නේ කිසිදු එහෙම සිස්ටම් එකක් නොතිබුණු අරාජික ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ආකල්ප වශයෙන් විශාල ගැටළු සමුදායකින් පෙළෙන රටක්. එතකොට මේ රට තුල සිස්ටම් එකක් හදන්නේ යෑමම අතිශයම පරිස්සමෙන් ඊටාම සැලකිල්ලෙන් කළ යුතු වැඩක්. නැත්නම් මේ වගේ තවත් ආකාරයේ අර්බුද ගණනාවක් අපිට ඉදිරියට දකින්න පුළුවන් වෙයි. මොකද සිස්ටම් එකක් හදන්න ආවයි කියන අය පවා මේ ගැන සැලකිල්ලක් නොදැක්වීම නිසා උන්ගේ අවධානය අඩු වීම නිසා තිබුණාට වඩා යම් ආකාරයක ගැටළු ප්‍රමාණයක් සමාජය නිර්මාණය කරන්න පුළුවන්. ඒ ගැන යම් ආකාරයකට දැනුවත් වීමකින් තවත් මේ සම්බන්ධව කතිකා ඇති කරගනිමින් ඉදිරියට යමු කියන අදහසින් අද මේ වැඩසටහන මේ අවසන් කරනවා. මේ සම්බන්ධව ඔබට පුළුවන් කමෙන්ට් කරන්න මේ අපේ YouTube නාලිකාව subscribe කරන්න කියලා මතක් කරනවා. මම නම් අද අපි මේ